right එතකොට දැන් මම කිව්වා වගේ අපි අනිත් වැඩවලට බාධාවක් නොවන පරිදි අපි ස්පෝකන් ඉංග්‍රීසි හදාගෙන මේ ගමන කරගෙන යමු හරිද එතකොට ස්පෙෂලි අපි අනිත් විෂයන් තුනට ලොකු බරක් දෙන්න ඕන මේක මම ගොඩ දාලා දෙනවා හරිද මේක මම ගොඩ දාලා දෙනවා කොහොමද මාස 7-8කට කලින් වැඩේ ගොඩ දාන්න පුළුවන් right එතකොට ස්පෝකන් ඉංග්‍රීසි කියන එක ඇයි වැදගත් වෙන්නේ ඇයි මම ස්පෝකන් ඉංග්‍රීසි එක ලින්ක් කරන්නේ මේ ජෙනරල් ඉංග්‍රීසි එක දිගටම කරගෙන යන්න තිබ්බනේ අනිත් ක්ලාසස් වගේ අනිත් ක්ලාසස් වගේ මට ස්පෝකන් එකක් ඕනේ නෑනේ මට කෙලින්ම ජෙනරල් ඉංග්‍රීසි එකකට යන්න තිබ්බනේ නේද එතකොට ජෙනරල් ඉංග්‍රීසි එකකට යන්න සෝරි ස්පෝකන් ඉංග්‍රීසි එකකට යන්න හේතුව තමයි ළමයි ගොඩක් අය හිතන් ඉන්නවා මේ කැම්පස් ගිහිල්ලා හදාගන්නම් කියලා. එහෙම හදාගන්න බෑ ඇත්තටම. හරි අමාරුයි ඒක හදාගන්න. මොකද දැන් හරි අපි හිතමු දැන් ඔන්න දැන් A levels ඉවර වෙලා හරිද? ගොඩක් අය ජොබ්ස් වලට යනවා නේද? මොකද working experience ගොඩක් අය ගන්නවා. දැන් මටත් තියෙනවා 1 year experience කැම්පස් යන්න කලින් මම 1 year කොහොම හරි complete කරා. experience working experience තියෙනවා එතකොට මට. එතකොට ළමයි ඔය වගේ කාලේ අතරතුර දැන් වැඩ කරන ගමන් work කරන ගමන් ඉගෙන ගන්නවා කියන්නේ චුට අමාරු වැඩක්. හරිද? ටිකක් අමාරුයි. පට්ට මහන්සි වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. මොකද සමහර විට ඕවර් ටයිම් කරන්න වෙනවා. right? ඒකට ඔයාලට ඒක ඒ පැත්තට ගියාට පස්සේ තේරෙයි. තාම ඔයාලා O level ලියලා ඉවරනේ. හරිද? මමත් ඔය O level ලියුණාට පස්සේ එක එක ඒවා කරා ඉතින්. ඒ කියන්නේ ජොබ්ස් වලට ගියේ නැහැ මං නම්. right? ඕගොල්ලෝ යනවත් දන්නේ නැහැ. දැන් කොහොමද දන්නේ? ගොඩක් ජොබ්ස් වලට යනවා. මම ඔය ගිය කාලේ නම් කට්ටියත් එක්ක ඉතින් සෙල්ලම් කරා. ඊට පස්සේ ඔය YouTube අනම් පොඩි පොඩි සීන් එකක් කරා YouTube එකේ වීඩියෝස් හදා. දැන් නෑ ඇත්තේ නෑ දැන් උන් කොහෙද කියලා හොයාගන්නත් නෑ උන් දැන්. හරිද ඔය වගේ පොඩි පොඩි සීන් එකක් කරා. right? ඊට පස්සේ A levels වලට ආවා. A levels වලට ඇවිල්ලා A level වලින් කරලා. යා මට පොඩ්ඩක් මේකේ පොල් එකක් දාන්න පුළුවන්ද? පොල් එකක් දාන්න මම හිතන ක්‍රමයක් තිබ්බා මම හිතන්නේ මේකේ right anyway ඕන එකක්. මට පොඩ්ඩක් කියන්නකෝ මේ කට්ටිය දාන්නකෝ. මහ ලොකු ගානක් නෑ 8ක් වගේ ඉන්නේ මම හිතන්නේ මේ ඔව් 8ක් ඉන්නේ නේ. right. ඔය 8 දෙනා හිටියත් හොඳටම ඇති. මොකද මේ සාමාන්‍යයෙන් මම 10ට වඩා ගන්න නෑ කියන මතේ තමයි හිටියේ. මොකද 10ට වඩා ගත්තොත් ළමයි වැඩේ කරන්න බෑ. හරිද? තේරුමක් නැති වෙනවා. සාමාන්‍යයෙන් මම ස්පෝකන් ක්ලාසස් පවා කරන්නේ ඉන්ඩිවිජුවල් විතරයි. මම එකපාරක් කරා. එකපාර නෙවෙයි ක්ලාසස් ඒ කියන්නේ බැච් 3ක් ගියා. හරිද? බැච් 3ක් ගියා. බැච් 3ෙන් ෆස්ට් බැච් එක හොඳටම ගියා. මොකද ඒකේ හිටියේ ළමයි 5ක් වගේ. ඊට පස්සේ අනිත් බැචස් වල හිටියා ළමයි අනිත් බැචස් වල ළමයි 10ට වඩා හිටියා. හරි 10ට වඩා හිටියට පස්සේ කට්ටියත් එක්ක කතා කරන්නේ. සමහරු කතා කරන්නේ. සමහරු කතා කරන අය විතරයි කතා කරන්නේ. එහෙම ආවට පස්සේ 10ට වඩා හිටියොත් ළමයි. ඔන්න ඔය හේතුව මත මම තීරණය කළා ආයිම කරන්නේ නැහැ ස්පෝකන් ක්ලාස්. ඒ කියන්නේ දැන් ඔයාලා දැකලා ස්පෝකන් ක්ලාස් තියෙනවනේ ළමයි 1000 වගේ ඉන්න. හරිද? 1000 2000 ඉන්න 500 වගේ ඉන්න. ඒක තීරුමක් නෑ ළමයි. හරි ඇත්තටම තේරුමක් නැහැ. තේරුමක් නැහැ ඇත්තටම කිව්වොත්. හරිද? ඒකට හේතුව හොඳම උදාහරණයක් තමයි අපේ කැම්පස් එකේ ඉන්නවා. හරි. දැන් මිනිහා ලයිබ්‍රරි එකේ වැඩි නැහැ මිනිහා. හැබැයි පොත් කියවන ඉංග්‍රීසි. සෑහෙන පොත් කියවනවා. හරිද? මටත් වඩා පොත් කියවනවා. ඒ කියන්නේ සමහරලාට මම නොදන්න වචන ඒ මිනිස්සුව දන්න පුළුවන්. මොකද එයා ඒ තරම් පොත් කියවනවා කෙනෙක්. හැබැයි යාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න කිව්වොත්. හරිද? ප්‍රසන්ටේෂන් එකක් කරන්න කිව්වොත් නැත්නම් මොකක් හරි ස්පීච් එකක් කරන්න කිව්වොත් මොකක්ද වෙන්නේ? හිර වෙනවා. ඇයි හිර වෙන්නේ? අර කොච්චර දැනුම තිබ්බත් ප්‍රැක්ටිස් එකක් නැතිකම. නේද? ප්‍රැක්ටිස් එකක් නැතිකම. right? එතකොට බලන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඉංග්ලිෂ් නෙමෙයි ඕනම විෂයක් අර ප්‍රැක්ටිස් එක තිබ්බේ නැත්නම් කරන්න බෑ නේද? දැන් එතකොට ඔයාලා සිංහල දන්නවා වුණාට ඔයාලා සිංහල ව්‍යාකරණ ලොකුවට දන්නේ නැහනේ. දැන් සිංහල ඕලබ ඒ ටික දන්නව ඇති. නමුත් අර ඉහළට ගියේ ඒව දන්නේ නැහනේ. ඒ කියන්නේ ඉංග්ලිෂ් එකත් ඒ වගේ තමයි. ඉංග්ලිෂ් එක සුද්ධොත් ඒ වගේ තමයි. සුද්ධෝ කියවුවොත් මොනවාද ටෙන්සස් කියලා සුද්ධ දන්නේ නැහැ මොනවාද ටෙන්සස් කියලා. තේරුණාද? සුද්ධ දන්නේ නැහැ ටෙන්සස් මොනවාද කියලා. right. එතකොට ගොඩක් ළමයි කිව්වා මේ මුල ඉඳන්ම කරන්න සර් කියලා. හරිද? කොහොම ක්ලාසස් වල කියන දේ තමයි මුල ඉඳන්ම කරන්න කියලා. සමහරව කියනවා ABC ඉඳන්ම කරන්න කියලා. හරිද? right ABC ඉඳන්ම මං හිතන්නේ මේ ඕන කෙනෙක් දන්නව නේද? අපි නිකන් ලියලා දාමු ඉතින්. right? මම හිතන්නේ ඕන කෙනෙක් දන්නවා. right. එතකොට මේ ක්ලාස් එක දැන් පටන් ගමු. එතකොට මට කියන්න ඕන ළමයි
මේ ක්ලාස් එකේ මුලින්ම අපි ස්පෝකන් ඉංග්‍රීසි ටිකක් යනවා. හරිද? ඒ කියන්නේ ලේසි ටිකක් යනවා කොහොමද මේව ටික හදාගන්න. මම කියන්නේ ළමයි ඔයාලා සෙට් එක හරිද? ඔයාලා සෙට් එක ළමයි හිටියොත් ඒ කියන්නේ මේ සෙට් එක වගේ හිටියොත් මම බලනවා ඔයාලට කියන්නේ මෙතෙක් සාමාන්‍යයෙන් O levels අයට දෙන්නේ නැහැ ඒවා කරන්න. නමුත් මම මේ මට්ටමට ඔයාලව හදලා ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එක පටන් ගන්න කලින් කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ අවසානයේදී ඔයාලට පොඩි අසයින්මන්ට් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරන්න. හරිද? පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරන්න. අපි හිතමු ලංකාව ගැන වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ ෆැමිලි එක ගැන වෙන්න පුළුවන්. ෆැමිලි එක ගැන මම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඉන්ඩිවිජුවල් නෙමෙයි කරන්න තියෙන. ඒක ගෲප් වයිස්. දැන් මෙතන 9ක් ඉන්නවනම් මම 5කට හෝ 4කට බෙදනවා. එතකොට එහෙම තමයි කරන්න තියෙන්නේ. හරි අපි ඒක බලමු. එන ළමයි ගණන අනුව අපි ඒක බලමු. right එතකොට කියන්න ඕන දේ තමයි තාම සීමිත පිරිසක් විතරයි ගන්නේ. 10න් එහා කොහොමත් ගන්නෙ නැහැ. 10න් එහා ගත්තොත් එක්ක 20ක් එන්න ඕනේ එහෙනම්. මොකද නැත්තම් තේරුමක් නැහැ නේ 20ක් හෝ 15ක්වත් එන්න ඕනේ. එතකොට 7 හරි මට බෙදලා හැකින් ළමයි ටිකව. එතකොට බැජස් දෙකක් යනවා. මොකද 10න් එහාට මම ගන්නෙ නැහැ ක්ලාස් එකට. තේරුමක් නැති නිසා අර හේතුව මත. මොකද එතකොට අර එකම අය විතරයි කතා කරන්නේ. Okay. I will share my screen. So guys, first of all, I would like to introduce yourself. හරිද? Okay. අපි බලමු පුළුවන් අය කියන්න. හරිද? අනිත් අය නොකියුවට කමක් නැහැ. but ක්ලාස් එක පටන් ගත්තට පස්සේ කියන්නේ අද නෙමෙයි. අද පුළුවන් අය කතා කරන්න. ක්ලාස් එක පටන් ගත්තට පස්සේ නම් හැමෝම කතා කරන්න ඕනේ. හරිද? Right. First of all, I would like to introduce myself, guys. First of all, ඔක්කොටම කලින්. First of all කියන්නේ ඔක්කොටම කලින්. First of all, I would like to. ඔය would එක ගැන හැටි මම කියලා දෙන්නම්. මේ පාර O levels වලට ආවනේ ඔය would එක. First of all, I would like to introduce myself. මම මුලින්ම කැමති මාව හඳුන්වලා දෙන්න guys. දැන් සමහර අය දන්නේ නැහැනේ මම කවුද කියලා නේද? Okay, ඔන්න මම explain කරන හැටි බලන්න හොඳ. Okay, මම කියනවා මේ මෙහෙම. Hi, my name is Dasun Dhananjuna. I'm from Panadura. I am pursuing my degree at University of Moratuwa. University. I'm pursuing. Let me share my screen. Okay, let me share my screen. Well, let me share my screen කියන්නේ ළමයි ඉන්නකො මම screen එක share කරන්න කියන එක. ඉන්නකො මම screen එක share කරන්න. Okay, let me share my screen, guys. Right. Okay. අද පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා ඕගොල්ලන්ට. ඒ ඇක්ටිවිටි එක through තමයි මම සාමාන්‍ය ළමයින්ට වචන පාඩම් කරවන්නේ. ඒ වචන පාඩම් කරවන්නේ නම් මේ ස්පෝකන් එකට තමයි. නමුත් ප්‍රධාන අරමුණ ජෙනරල් ඉංග්‍රීසි. මොකද O level වගේ නෙමෙයි ජෙනරල් ඉංග්‍රීසි. ජෙනරල් ඉංග්‍රීසි නම් වචන පට්ට මාරු කරලා දෙන්න. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය O levels වල නම් වචන ඒ කියන්නේ සමහර ප්‍රශ්න වල විතරනේ අමාරු. ජෙනරල් ඉංග්‍රීසි වල එහෙම නෙමෙයි. ආයි ෆස්ට් ක්වෙස්චන් එකේ නම් තනිකර අමාරුයි. හරිද? Right. Anyway, මේ pursuing මම කිව්වා I am pursuing my degree at University of Moratuwa කියලා. හරිද? හරි. මම මේ වචන දෙනවා. නමුත් දෙවෙනි පාර්ට අහුවෙන එක හොඳයි නේද? ඒක නිසා පළවෙනි පාර්ට ඔහොම දැන්ට ලියා ගන්න. මම අද මුකුත් PDF එකක් මුකුත් දෙන්නේ නැහැ. අර ඇක්ටිවිටි එකට PDF එකක් දෙනවා. ඒක මම ඔයාලට එක්ක share කරන්නම්. ඒක මේ just activity එකට විතරයි. ඒක මම මුකුත් දැම්මේ නැත්තේ. Right. Pursuing කියන්නේ මේ හඹා යනවා වගේ අදහසක් කියන්නේ. හඹා යනවා. I am pursuing my degree. මම මගේ degree එක හදාරනවා කියන එක කියන්නේ. ඒකට හඹා යනවා කියලා තමයි කියන්නේ. pursuing නැත්නම් හදාරනවා. කියලා ගන්න පුළුවන්. නැත්නම් follow කියලා කියන්න පුළුවන්. Right. I am pursuing. I am following my degree at University of Moratuwa. මම මගේ degree එක කරන්නේ University of Moratuwa නේද? එතකොට කියන්න ඕන දෙයක් තමයි මේ කැම්පස් කියලා ගත්තට පස්සේ ළමයි හරිද ගොඩක් අය මම හිතනවා ගොඩක් අය මෙතන ඉන්න අය ප්‍රයිවට් කැම්පස් වලට නොයා ගවර්න්මන්ට් කැම්පස් යයි කියලා බොහෝමයක් අය හොඳ සමහර නම් යන්නේ නැහනේ. එතකොට මම කියන්නේ ගවර්න්මන්ට් යනවා නම් හරිද සමහර රට යනවානේ සමහර රට යන අය ඉන්න සමහර ප්‍රයිවට් සෙක්ටර් එකේ යනවා නේද සමහර ගවර්න්මන්ට් යන්න ඉඳලා ප්‍රයිවට් උත් යනවා රිසල්ට්ස් මදි වෙලා. එතකොට මම කියන්නේ ගවර්න්මන්ට් යන අය යනවා නම් හරිද ගවර්න්මන්ට් යනවා නම් අනිත් අයට මම පස්සේ කියන්න ගවර්න්මන්ට් ඔයා යන්න හිතන් ඉන්නවා නම් A levels හොඳටම කරන්න. අනිත් අයට නම් ඉතින් ලොකුට අවුලක් නැහැ නේ. S3 ගත්තොත් යත හැකිනේ නේ. හැබැයි ඔයා ගවර්න්මන්ට් යනවා නම් අනිවාර්යෙන්ම හොඳින් පාස් වෙලා යන්න ඕනනේ. නැත්තම් එහෙම යන්න වෙන්නේ නැහැ. එතකොට ඒකට ඔයා මුලින්ම වැඩ කරොත් තමයි ඔයාට යන්න පුළුවන්. ඉතින් එදා දිනේ පාඩම් කරන්නම් වෙනවා. හරිද?
සිරාවටම කියන්නේ පාඩම් කරන්න වෙනවා. හරිද? වැරදි මේවා ලියන්න. මම ක්ලාස් 4 තුර කියන්නම් මේ ඒ දවස්වල මම කරපු දේවල් ඊට පස්සේ කොහොමද වැඩ කරේ කියලා මම කියන්නම්. රයිට්. එතකොට මේක අර සාමාන්‍ය මේ ළමයින්ට මට උගන්වනවා විතරක් නෙමෙයි. පොඩ්ඩක් අර දැන් මමත් ඒ ලෙවල් කළා මම 21 නේ ඒ ලෙවල් කරේ. එතකොට මම දන්නවා මොනවද කරන්න ඕන මොනවද නොකරන්න ඕන කියලා දන්නවා. එතකොට ඒ අත්දැකීමත් මම ළමයින්ට දෙනවා. හරිද? මම කලතර දිස්ත්‍රික්කයේ 30 වෙනියා ලංකාවෙන්ම 342 348 නෙමෙයි 2 342. එතකොට මේ 30 කලතර දිස්ත්‍රික්කම් කොමර්ස් වලින් තමයි කරේ. දැන් මොරටුවේ කැම්පස් එකේ ඉගෙන ගන්න ඉන්නේ දැන් 3rd year එකේ ඉන්නේ. right right. එතකොට මේ කැම්පස් එකට ආවට පස්සේ ළමයි එහෙන මේ ලේසි දැන් ඒ ලෙවල් වල නම් අප්පා පට්ට අමාරුයි. හරිද? ඒ ලෙවල් ස්ට්‍රෙස් එක මේ පිස්සු හැදෙනවා. හැබැයි ඒ ලෙවල් ඉන්න කාලේ ඔක දැනෙන්නේ නැහැ ස්ට්‍රෙස් කියලා. මේ ඒ ලෙවල් කියන ස්පීඩනිය මේ පීඩණයෙන් මං එළියට ආවට පස්සේ තමයි කියන්නේ කැම්පස් එකට ආවට පස්සේ තමයි තේරුනේ මේ ඒ ලෙවල් කියන්නේ මොකක්ද කියලා. දැන් මට ඒ ලෙවල් නැවත කරන්න කිව්වොත් එහෙම සමහරට මම මේ ඒ තුනක් නම් ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙන විෂය ධාරාවකින් කරත් හොඳයි. මොස් කරන්න කොහොමද පුළුවන් නේ. වෙන විෂය ධාරාවකින් කරොත් අපි තුමු දැන් ආර්ට් වලින් කරා කියලා අපි හිතමු. හරි බයෝමැත්ස් පැත්තකින් නම නැත්නම් ටෙක් වලින් කරා. එතකොට සමහර විට මට ඒ තුනක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතුව ළමයි අර මේ කැම්පස් ආවට පස්සේ අර මේ තරම් අර පීඩනයක් නැහැනේ. එතකොට මේ පීඩනයට හුරු නැහැ අපි. තේරුණාද? මේ පීඩනයට හුරු නැහැ. කැම්පස් සමහර කැම්පස් තියෙන පොඩ්ඩක් මේකට වඩා පීඩනය දෙන. දැන් අපේ කෙනා ලොකුවට පීඩනයක් නැහැ. දැන් මේ පාර වුණත් අපිට තියෙන්නේ එක එක්සෑම් එකයි කරන්න. ලියන්නේ එක එක්සෑම් එකයි. සමහර ඩිපාර්ට්මන්ට් වල තියෙනවා සබ්ජෙක්ට් 6ක්. අපිට සබ්ජෙක්ට් 6ක් තියෙනවා. නමුත් මේ 6 ළමයි හරිද? මේ 6න් 5ක්ම අපිට කරන්න තියෙන එදිනදා ගිහිල්ලා එදිනදා දෙන්න වැඩ වලින් සමහර විට ගෙදර ඇවිල්ලා අපිට ඕන Google එකෙන් උනත් ආන්සර්ස් හොයලා අපිට ඒ ටික ආන්සර්ස් මේව කරලා සම්මිට් කරාට පස්සේ යාල් ලකුණු දෙනවා. ඒ කියන්නේ ගොඩක් අසයින්මන්ට්ස් වල CNC වදිනවා. හරිද? තේරුණාද? මෙහෙම ආවොත් හොඳයි. දැන් අපිට එක එක්සෑම් එකෙන් ලියන්න තියෙන්නේ. දැන් මේ එක්සෑම් එක තියෙනවා අනිද්දා තියෙනවා දැන්. මේ එක්සෑම් එක තියෙනවා දැන් ඒකට මේ ස්ටඩි කරන්න ඕන. දැන් දැන් ස්ටඩි කරගෙන තමයි ඔයාලා ක්ලාස් එක ගත්තේ. එතකොට මේක ලොකු සීන් එකක් නැහැ. ඒ කියන්නේ තරමක් කියනවා නමුත් අර බැලුවට පස්සේ අවුලක් නැහැ. එයාලා කියනවා මොන පාඩම් වලින්ද එන්නේ කියලා. දැන් ස්ලයිඩ්ස් තියෙනවා 10ක් විතර 10න් ස්ලයිඩ්ස් පහකින් වගේ තමයි එන්නේ. එයාලා කියනවා මෙන්න මේ පහ බලාගෙන ආවට පස්සේ ලියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයාලා හරි ෆ්‍රෙන්ඩ්ලි ඉතින්. හරිද? එතකොට මම කියන්නේ කොහොම හරි කැම්පස් පැන ගන්න. ගොඩක් අය කියනෝනේ කතාව. ඔය කැම්පස් පැන ගත්තට පස්සේ කොහොමත් ඉතින් ගොඩ වගේ තමයි. මොකද දන්නවද අර නිකන් මේ අර මැරිච්ච මාළුවා වගේ තමයි. කියන්නේ ගහගෙන නිකම්ම යනවා. දැන් මැරිච්ච මාළුවා මේ නිකම්ම ගහගෙන යනවනේ ඒ පැත්තට. ඒ කියන්නේ ඩිග්‍රී එකට වාව නිකම්ම ඩිග්‍රී එක ගෑනෙනවා. අර ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් එකම තීරණය වෙනවා. ඉතින් ඔයා වැඩ කරන මත අනුව නැතුව ඉතින් ඩිග්‍රී එක කොහොමත් ගන්නවා. ඊට පස්සේ ඉතින් ජොබ් එකකට යනවා. රයිට්. මම නම් ජොබ්ස් වලට යන්න කියලා රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් තමන්ගේම දෙයක් කරන්න කියලා තමයි කියන්නේ. ඒකට මම මොනවද දැන් ඩිග්‍රී එක කරන්නේ මම මේ ඩිග්‍රී එක කරලා ජොබ් එකක් කරනවා කියලා බලාගෙන නෙමෙයි. පුළුවන් තරම් මගේ දෙයක් ඩෙවලොප් කරන්න තමයි බලන්න. ඔයාලත් එහෙම බලන්න. නේද? ගෑ ළමයි කියලා නෙමෙයි පිරිමි ළමයි කොහොමද ඒ පැත්තනේ ගෑ ළමයි කියලා නෑ. ඔයාලා ගෑ ළමයි වුණත් ඔයාලා පුළුවන් තරම් තමන්ගේව කරන්න බලන්න. දැන් අපි කැම්පස් එකේ ඉන්නවා මේ මොනවාද? මල් විකුණන අය ඉන්නවා. තව කේක් හදන අය ඉන්නවා. තව බෑග් විකුණන අය ඉන්නවා. මේ බෑග්ස් විකුණන අය ඉන්නවා. කියන්නේ එයාලට නම් ෆැක්ටරි එකක් තියෙනවා බෑග්ස් විකුණන. එහෙනම් මේ බෑග්ස් හදන අය. ඒකට ඒ වගේ ඒවත් කරනවා. රයිට්. ඒකට මල් බොකේස් හදනවා ලස්සන. එතකොට කේක්ස් හදනවා ඊට පස්සේ වටලා මමගේ ඒවා හදනවා. තව සමහරු ඉන්නවා. ඒ කියන්නේ කූර්ම කරගන්න බැරිනොත් අපේ කැම්පස් එකේ මම නැහැ. සමහර නෝට් හරි ලියලා දෙනවා. රුපියල් 9යි කියලා. ඊටවක් රුපියල් 9යි කියලා මේ නෝට්ස් හරි ලියලා දෙනවා. සමහර ළමයි ඉන්නවා අනුන්ගේ අසයින්මන්ට්ස් කරලා දෙනවා. හරිද? එතකොට මේ අනුන්ගේ අසයින්මන්ට් එකක් කරලා දුන්නොත් හරි සාමාන්‍යයෙන් මම මේක අමතරව කියන්නේ ඊට පස්සේ අපි පාඩමට යමු. මේක කතා කරමු. සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙක්ෂන් සාමාන්‍ය ගවර්න්මන්ට් අය නම් කරගන්නේ නැහැ. හරිද? මේ සාමාන්‍ය ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න ප්‍රයිවට් කැම්පස් වල ඉන්න අය අසයින්මන්ට්ස් කරගන්නවා ගවර්න්මන්ට් එවුන්ට කියලා දීලා. හරිද? එතකොට සමහර ඒජන්සි තියෙනවා මේවා කරන. ඒ කියන්නේ මේක මේ තහනම් වැඩක් හොඳේ. එහෙම කරන්න බෑ. තහනම් වැඩක් අහුනොත් කේස්. අහුවෙන්නේ නැහැ ඉතින්. අහුවෙන විදියට කරන්නේ නැහනේ.
එහෙම කරගන්න අය ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අසයින්මන්ට් එකකට රුපියල් 5000ක් 10000ක් යනවා. එක අසයින්මන්ට් එකට අමාරු එකක් නෝ. නැත්නම් මම 2000න් උඩ තමයි ඔය යන්නේ. ඔන්න ඔහම සීනුත් තියෙනවා. එතකොට මම කියන්නේ අර පුළුවන් තරම් තනියෙන්ම කරගන්න බලන්න කියලා තමයි කියන්නේ. හරි කොහොමද ගාමන්ට් තියන යන තනියෙන් කරගන්නවා. ඔය ප්‍රයිවට් යන හිතන් ඉන්නවනම් ඒ අයට කියන්නේ සල්ලි නාස්ති කරගන්න එපා. තමම කියන එක තමම කරන්න. ඉස්සරහට ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් වලට භාවිත කරන්න පුළුවන්. හරිද? මම ටූල්ස් ඔයාලට කියන්නම් තමන්ගේ අවබෝධය පිණිස පමණක්. හරිද? ඉංග්‍රීසි මීඩියම් කවුරු හරි A levels කරන ඉන්නවනම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පෞද්ගලිකව. ඉංග්‍රීසි මීඩියම් කරන ඉන්නවනම් හරි. right මම හිතන්නේ ඔක්කොම සිංහල මීඩියම් කරනවා ඇත්තේ. right okay. හරි. කවුරු හරි මේ කනෙක්ෂන් ඉෂුස් තියෙනවා නම් කියන්න රෙකෝඩින් එක දාලා තියෙන. එතකොට ගන්න පුළුවන්. හරි. හරි. එතකොට මං කිව්වා මේ මෙහෙම. Hi, I'm Dasan Dhananjana. I'm from Panadura. I'm pursuing my degree at University of Morodua in the business faculty in third year, right? And ඊට පස්සේ මට කියන්න පුළුවන් ඕන මොනවද favorite කියලා නේද? නා? My hobby is like what? Listening to songs or reading English storybooks, that kind of things නේ. Right. එතකොට හරි. ඔන්න ඔය වගේ පොඩි පොඩි දෙයක් කියන්න පුළුවන්. මොනවද කියන්න පුළුවන්? My school is හොරණ සාක්ෂිලා විද්‍යාලය නේද? හොරණ සාක්ෂිලා සෙන්ටරල් කොලෙජ්. ඔහොම කියන්න පුළුවන්. ඊට පස්සේ ෆැමිලි එක ගැන කියන්න පුළුවන් නේ. right. ඔයාගේ මොනවද ambition එක කියලා කියන්න පුළුවන්. My ambition is to be a teacher කියන්න පුළුවන් නේ. My ambition is to be a doctor, engineer, mechanic, architecture. right. okay. කාටද පුළුවන්? බලමු මම පිළිවෙලට අහන්නම්. මෙතන මට පේන පිළිවෙලට අහන්නම්. කැමති කෙනෙක් උත්තර දෙන්න. හරිද? හසික හසිකා. ඔයාට පුළුවන් ද ඔයාගෙන ඉන්ට්‍රොඩියුස් කරන්න ඉංග්‍රීසි වලින්? ඔය සිංහලෙන් වත් කමක් නැහැ ෆස්ට් ඩේ නිසා. right leave වෙන්න එපා guys. හරි. හසිකට බැයිද? okay. Natasha. Natashaට පුළුවන්ද? just try එකක් දෙන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මේ just ඔයාලා ගැන දැනගන්න විතරයි. right. තරුවිට පුළුවන් කියලා මම දන්නවා. තරුවි දා කිව්වා මං හිතන්නේ තරුවි ඔයාට පුළුවන් ද අතත් පොඩක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඔයා ගැන. if you would like to. Can you please introduce yourself? oh at least guys ඔයාලගේ මේ ඉස්කෝලේ කියන්නේ ඔයාලගේ නමයි ඉස්කෝලේ ගමයි විතරක් කියන්නේ ඒ ඇති. අදට ඒ ඇති. තරුවි කියන්නේ ඔයාගේ නමයි ඉස්කෝලේ ගමයි විතරක් කියන්නේ. okay. හසික ඔයාට ශශිකලා. hello ශශිකලා ඔයාට පුළුවන් ද ඔයාගේ නමයි ගමයි පාසලයි කියන්නේ ඉංග්‍රීසි වලින්? My name is Shashikala Udyangi. My age is I am 17 years old. My Yes, very school is Santa Thomas Girls High School. okay, thank you very much Shashikala. What about Hasika or Hasika? Hasika, can you please tell me your name and school and your village? What is your village? What is your town or city? okay. My village in Matara. My school is Talbali Central College. I am Hasika Tarupati. okay, Hasika Tarupati. Thank you very much Hasika. Very good. wow. නියමයිනේ. කට්ටිය පාට straight forward නේද? නියමයි හො. ඒ කියන්නේ මේ straight forward කියන්නේ අර මේ ඉස්සරහට යන පස්ස ගහන්නේ නැහනේ. නේද? අර හව ගමන් ටක් ගාලා උත්තර දෙනවනේ. right, very good. I really appreciate it. I really appreciate it. I really appreciate it. appreciate කරනවා කියන්නේ ළමයි මේ අගය කරනවා කියන එක. admire කියලාත් කියනවා. හරිද? දැනට නිකන් මේ ඔය අකුරු නෑ දැනට අහගෙන ඉන්නකො. අපිට කොහොමද අහු වෙනවා ඊට වඩා පට්ට බර වචන අහු වෙනවා අපිට. හරිද? නමුත් අපි slow එකේ යමු. right. What about Natasha? Thank you Hasika. What about Natasha?
Nisha, can Natasha introduce yourself about your name, village, and your school? Natasha? I am Dilmi Natasha. I am in Kapugama. My school is Martha Alpaville Central College. Okay. Thank you, Natasha. Thank you very much. What about Praveen? Can you please introduce yourself, Praveen? Sure. I'm Praveen Bhati Singha. I'm in Madhura. I'm 15 years. I'm 16 years old. Uh, I'm going to Madhura President College. Yeah, that's it. Okay, Praveen. Thank you very much. What about Hasika කිව්වා, Natasha කිව්වා, Praveen කිව්වා, Shashikalaත් තව දෙන්නයි ඉන්නනේ. Okay, what about Shivan? My name is Shivan Sera. I live in Mathura. My school is Narandini National College. Okay, thank you very much, Shivan. Okay, what about Tarvi, the last person? My name is Tarinimsa Lakmali. I live in Mathura. My school is Mara President College. Okay. I'm 16 years old. All right. Okay. Some are 16 years old and some people are 17 years old. Anyway, guys. All right. Okay, meeting is recording. එතකොට ඔය මගේ කලින් sessions වලට ආපු අය නම් ඒ කියන්නේ O levels ලඟ වෙලානේ ආවේ. එතකොට මම කරේ අර ටිකක් ඇඩ්වාන්ස් කරනු නේද? හරි. අද මම මුලින් ඉඳන්ම යනවා. මේවා ස්පෝකන් එකටත් අදාළයි. හරිද? නමුත් මේවා සරල දේවල්. හරිද? තාම සරල දේවල් මේවා. ඉතින් ඇල්ෆබෙට් එක ගැන කතා කරොත් නම් ඇල්ෆබෙට් එක ඕන කෙනෙක් දන්න ඕනේ A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z නේද? ඒක අකුරු 26 තියෙන සිංහල වල අකුරු 60ක් ද කොහෙද තියෙනව නේ? හරි. එතකොට මම දැන් මේ ඇල්ෆබෙට් එක ලියන්න යන්නේ නැහැ. ඇල්ෆබෙට් එක කාටවත් ඕනේ නැහැ කියලා මම හිතනවා. හරිද? right. එතකොට මේ ඇල්ෆබෙට් එකෙන් පස්සේ සාමාන්‍ය ඉංග්‍රීසි වල මොනවද උගන්වන්නේ? සාමාන්‍ය ඇල්ෆබෙට් එකෙන් පස්සේ උගන්වන්නේ B verbs කියලා එකක්. හරිද? එතකොට මම අද මුකුත් දෙන්නේ නැහැ PDF එකක්. මේක කොහොමත් මම පැසිව් වලදී තමයි PDF එක දෙන්නේ. හරිද? පැසිව් වලදී තමයි PDF එක දෙන්නේ. මොකද මේ ටික අපි පුළුවන් තරම් පුරු කරගන්න ඕන නිසා. ඒ වගේම මේකේ ලොකුවට ලියන්න බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි ටෙන්සස් ටික ලියන්න බෑ. මොකද ඒක ජෙනරල් ඉංග්‍රීසි වලටත් අපිට අවශ්‍ය වෙන නිසා. ඊට පස්සේ දැන් කන්වර්සේෂන්ස් කරනවා සහ පොඩි ඇක්ටිවිටීස් කරනවා. ඒ ඇක්ටිවිටීස් වලදී ඔයාලා ලියන්න නැහැ. කට්ටියත් එක්ක එන්ගේජ් වෙන්න තියෙන්නේ. මොකද මේ එන්ගේජ් වෙනවා කියන්නේ? ඔයාලා මේ එන්ගේජ්මන්ට්ස් වලට ගිහිලා තියෙනව නේද? මොකද එන්ගේජ්මන්ට්ස් වලදී වෙන්නේ අර නිකම් වෙඩින් එකක් වගේ. හැබැයි වෙඩින් එකක් කියලා කියන්නේ නැහැ. හැබැයි වෙඩින් එකක් වගේම තමයි තියෙන්නේ. එන්ගේජ් වෙනවා කියන්නේ මැරි කරනවා කියන එකම තමයි. right මේ එන්ගේජ් වෙනවා කියන්නේ මොකද්ද? මේ දෙදෙනෙක් අතර එන්ගේජ්මන්ට් එකක්. මොකද එන්ගේජ්මන්ට් එකක් කියන්නේ? එකඟතාවයක්. එන්ගේජ් වෙනවා. මම ඔයාලට කියන්නේ ඔයාලට සිද්ධ වෙනවා මේ ඇක්ටිවිටීස් මම දෙන ඇක්ටිවිටීස් එක එන්ගේජ් වෙන්න. අනේ ඇක්ටිවිටීස් වලින් ඔයාලට පුළුවන් මාර විදියට මොකක්ද දන්නවද? ඔයාලට පුළුවන් මාර විදියට vocabulary එක හදාගන්න ඒ වගේ. අද අපි එක ඇක්ටිවිටි එකක් කරලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරිද? හරි. right. එතකොට කට්ටියට දැන් මෙතන ඉඳන් පොඩ්ඩක් නෝට් එකක් ගහගන්න වෙනවා. දන්නවා හෝ නොදන්නවා වුණත්. හරිද? ගොඩක් අය දන්නවා. නමුත් ගහගමු. මොකද නෝට් එක පිළිවෙලට තියෙන්න ඕන නිසා. right. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. සමහරු නම් ක්ලාස් ගිහිල්ලත් ඇති දැන්ටමත්. හරිද? නමුත් මම හිතන්නේ සමහරට A levels වලට යන ෆස්ට් ක්ලාස් එක වෙන්නේ නැති මේකනේ. right. anyway. එතකොට මේකේ උගන්වන්නේ ඉංග්‍රීසි විතරක්ම නෙමෙයි. හරිද? ඒක ඔයාලට තේරෙයි මොනවාද මම උගන්වන්නේ කියලා. ඉංග්‍රීසි විතරක්ම නෙමෙයි ඔයාලා කොහොමද ලයිෆ් එක ගොඩ යන්නේ කියලා. අපි ඒවත් කතා කරනවා. ඒ වගේම අපි පොඩ්ඩක් ටෙක්නොලොජි පැත්තට ගැනත් කතා කරා. ඒ කියන්නේ මේක අර ඉංග්‍රීසි විතරක්ම කරත් නිකන් බෝරින් වගේ වෙනවනේ. right. ඒ වගේම මම කැම්පස් එකේ වෙන සීන් සහ ඒවා ඒ කියන්නේ ඔයාලා කැම්පස් එකට යන්න කලින් කොහොම සූදානම් වෙන්නේ කියලා අපි ඒවත් කතා කරමු.
right okay එහෙනම් guys මාත් එක්ක engage වෙන්න right මාත් එක්ක engage වෙලා අපි ලියාගමු කොහොමද මේ be verbs use කරන්නේ කියලා හරිද මම and දාන එක ඉඳන් කරන්නේ නැහැ and දාන එක සාමාන්‍යයෙන් O level ළමෙක් දන්න නිසා right and the දාන එක පොඩ්ඩක් අවුල් ඇති ළමයින්ට අපි ඒක කරමු ඒක කොහොමත් අහු වෙනවා කරගෙන යද්දි දැනට ස්පෝකන් එකට අපිට be verbs එක අත්‍යවශ්‍යයි ඒකයි මම be verbs වලින් පටන් ගන්නෙ එතකොට අපේ පළවෙනි පාඩම be verbs මේවා සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නේ ඒවා හොඳේ දන්න උනාට කමක් නැහැ අපි ඉගෙන ගමු එතකොට මේ හිස්තැන් නොතිය අපිට යත හැකි මේවා මම හිස්තැන් තියදී යන්නේ නෑ දැන් right okay සාමාන්‍යයෙන් මම O levels වල උගන්වද්දි නම් අනවශ්‍යව මම අතහැරලා ගියා be verbs වල නෙමෙයි tenses වල tenses වල එහෙම සාමාන්‍යයෙන් passive voice වල අනවශ්‍යව අතහැරලා ගියා දැන් මෙතනින් පස්සේ කිසිම එකක් මම අතහරින්නේ නැහැ මොකද A levels වල ස්කෝප් එකක් කියලා එහෙම ලොකු ස්කෝප් එකක් කියලා අපිට හිතා ගන්න බෑ මොකද යාළුවට හිතෙන වචන දානවා හරිද සෑම question එකකදීම අපි බලමු දැන්ම කරන්නේ නැහැ general english classes පටන් ගත්තට පස්සේ ඔයාලා මේ මොකද්ද general english past paper book එක ගන්න වෙයි right මම be verbs කියලා ලිව්වා මේක තමයි අපේ පළවෙනි පාඩම be verbs ලස්සනට ලියා ගන්න එතකොට be verbs ටික නම් ඔයාලා දන්නව නේද මොනවාද කියලා හරිද එතකොට අපේ ක්ලාසස් කලින් ආපු ළමයි ඉන්නවා නම් මම යාළුවට කියලා දීලා තියෙනවා මේ කටපාඩම් කරන්න එපා කියලා මේවා ස්ට්‍රක්චර්ස් කටපාඩම් කරන්න එපා කියලා මම දීලා තියෙනවා ස්ට්‍රක්චර්ස් කටපාඩම් කරන්න එපා කියලා මම කියලා තියෙනවා ඒ වගේම මම දැක්කා ප්‍රසිද්ධ ගුරුවරයෙක් හරිද ප්‍රසිද්ධ ගුරුවරයෙක් ස්පෝකන් ඉංග්‍රීසි කරන ගුරුවරයෙක් ඒ ගුරුවරයා මම ඒ කියන්නේ යාට චෝදනා කරනවා නෙමෙයි යා චෝදනා කරනවා කියන්නේ මේ නම කියන්නේ නැහැ නම කියන්නේ නැතුව කියන්න යා පැසිව් වොයිස් වලටත් ස්ට්‍රක්චර්ස් දෙනවා ඒ කියන්නේ පැසිව් වොයිස් 8යි තියෙන්නේ මේ 8ටම ස්ට්‍රක්චර්ස් දෙනවා 8ටම ස්ට්‍රක්චර්ස් දුන්නාම පස්සේ කොහොමද ළමෙක් හොයාගන්නේ කොහොමද දෙන්නේ කියලා එහෙම දෙන්නේ නැහැ එහෙම ඒ කියන්නේ ගොඩක් අය එහෙම තමයි කරන්නේ නමුත් මම දන්නේ නැහැ ඒ කියන්නේ මේ මම උගන්නන විදියක් තියෙනවා ඒක මටත් ක්ලික් වුණ විදියක් right මම කොහෙන්වත් බලලා එහෙම උගන්නපු එකක් නෙමෙයි මම ඒක මට දැනුණු විදියට උගන්නපු එකක් හරිද මම මේක be verbs වලින්ම තමයි උගන්වන්නේ ඒක ආවට පස්සේ තේරෙයි කොහොමද ඒක කරන්න කියලා හරිද එතකොට දැන් අර ළමයි කොහොමද ස්ට්‍රක්චර්ස් දුන්නොත් එහෙම කරන්නේ නේ ස්ට්‍රක්චර්ස් මතක තියාගෙන අමාරුයිනේ right මම ඒකට විදියක් හොයාගත්තා මම දැකලා නැහැ කවුරුත් උගන්වනවා නම් හරිද right anyway ඊට පස්සේ මේ be verbs ටික අපි ලියාගමු මේ be verbs කිව්වට පස්සේ ළමයි අපිට අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම ටිකක් මෙහෙම පොඩි ගහගමු මොකක්ද පොඩි ස්ට්‍රක්චර් එකක් ගහගමු මේ ස්ට්‍රක්චර් එකෙන් තමයි අපි සියලු මේවා හදන්නේ පැසිව් වොයිස් වලටදී මේ ස්ට්‍රක්චර් එකෙන් තව පොඩි අතු ටිකක් බෙදෙනවා මෙහෙම දැන් මම මේ අතු ටික දෙන්නේ නැහැ හොඳේ ඒ අතු ටික දුන්නොත් එහෙම ඒවා be verbs වලට දාලා ඒවා නෙමෙයි ඒ අතු ටික දෙන්නේ නැහැ ඒක නිසා මම දැන් මෙතන ලියන්නම් ඔයාලා දන්නවා මේ සාමාන්‍යයෙන් කාල 3යි තියෙන්නේ නේද වර්තමානයේ තියෙනවා අතීතයේ තියෙනවා ඊට පස්සේ අනාගතයේ තියෙනවා සාමාන්‍යයෙන් කාලයන් 3යි හැබැයි ඉංග්‍රීසි වල කාලයක් 9යි තියෙන්නේ හැබැයි මේ කාලයන් 3ත් එයාලා එකකට 4 ගානේ බෙදලා තියෙනවා එතකොට 12ක් වෙලා තියෙනවා ඒ කියන්නේ ඔය ටෙන්සස් කියලා කියන්නේ අපි ටෙන්සස් වල නෙමෙයි හොඳේ මතක තියාගන්න මේ ටෙන්සස් නෙමෙයි ගොඩක් ළමයි ටෙන්සස් වරද්ද ගන්නවා මේවත් එක්ක හරි අපි ලියාගමු මේ එක අත්තකට ප්‍රසන්ට් කියලා ලියාගමු එක අත්තක් ප්‍රසන්ට් මේ එක අත්තක් ප්‍රසන්ට් ටෙන්ස් කියලා ලියන්න එපා හොඳේ ටෙන්ස් කියලා ලියන්න නම් එපා මේවා ටෙන්සස් නෙමෙයි හොඳේ මේවා ටෙන්සස් නෙමෙයි මේවා මේ මම ලියන්නේ ප්‍රසන්ට් විතරයි අතීතය past එක අතීතය ප්‍රසන්ට් කියන්නේ වර්තමානය තන්න කියලා ලියා ගන්න වර්තමානය right මම සිංහලෙන් සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ O levels වල ලියනවා නමුත් දැන් ඔයාලා ලොකු ළමයි නිසා වැඩි සිංහලෙන් ලියන්න යන්නේ නැහැ හැබැයි මම කටින් කියන්නම් right past කියන්නේ අතීතය past එක ඊට පස්සේ future එක මේ be verbs වල future එක වර්තමාන කාලය අනාගත කාලය හරි ඊට පස්සේ මම මේ වෙන බෝලයක් ඇඳ ගන්නම් මෙහෙම ලස්සනට බෝලයක් ඇඳ ගන්නම් හරි
ලස්සනට බෝලයක් ඇඳ ගන්න. බෝල 3ක් ඇඳ ගත්තා. ඊට පස්සේ let me choose green color. ඔන්න let me choose green color කියලා කිව්වා. මම ඉස්සෙල්ලා කිව්වා let me choose green color කියන එකේ තේරුම මොකක්ද කියලා. මේ let me කියන එකේ තේරුම මම කිව්වා. ඉන්නකෝ මම නේද? නැත්නම් ඉඩ දෙන්න කියන අර්ථය. ඉඩ දෙන්න. let me choose green color. මට ඉඩ දෙන්න කොළ පාට තෝරන්න. නැත්නම් මට ඉඩ නැත්නම් ඉන්නකෝ මම කොළ පාට තෝරන්න නේද? let me dance. ඉන්නකෝ මම නටන්න. let me sing. ඉන්නකෝ මම sing කරන්න. let me බය වෙන්න එපා මේවා අහුවෙනවා ඉස්සරහට. හැබැයි මම කරන එක දෙයක් තමයි මේ සාමාන්‍ය ක්ලාසස් වල ළමයි එකම දේ ළමයාට හොඳට මතක හිටිනම් කියවනවා. හරිද? මේ හැමදාම අහන එකම වචනේ ක්ලාසස් ආපු ළමයි දන්නවා මම මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ පාඩම් කරන්නේ නැහැනේ ගොඩක් අය. පාඩම් කරන්නේ නැති ඉඳන් පුළුවන් තරම් පුෂ් කර අහනවා. හරිද? එතකොට අපේ ඒ කාලේ ඉකොනොමික්ස් ඒ කියන්නේ මම ඉකොනොමික්ස් කරන්නේ ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කරා මම මේ දවස්වල. එතකොට ඒලොස් වල කරාදී සාමාන්‍යයෙන් දැන් කොවිඩ් කාලේනේ කොවිඩ් කාලේ එපා වෙනවා. ඉතින් සමහර දවස්වල ඇකවුන්ටිං ක්ලාස් එක පාන්දර 3ට දානවා. මම දන්නේ මොන හේතුව මත දැම්මේ කියලා ඒ දවස්වල. එහෙම ඒ දවස්වල ලොකු තේරුමක් තිබෙන්නේ නැහැ මාත් ගියා. පාන්දර 3 ඉඳන් 5 වෙනකම් විතර දානවා ඇකවුන්ටිං ක්ලාස්. ඊට පස්සේ 5 මාර ඉඳන් වගේ පාන්දර 5 මාර 7 මාර වගේ ඉකොනොමික්ස් ක්ලාස් එකක් දානවා සර්. දෙන්නේ කොහොමද ගුරුවරු දෙන්නේ. එතකොට මේ ඔය ඉකොනොමික්ස් ක්ලාස් එකේ ඒ සර් කරන විදියක් තමයි දැන් මම මේ ළමයින්ටම කරන විදිය කියන්නේ. එයා දැන් උගන්වනවානේ දැන් ටියුට් අපි හිතමු දැන් පළවෙනි ටියුට් එක තියෙනවා. ඒ ටියුට් එක ඉවර නම් අයි ටියුට් එක මුළු පුරාම අහනවා. ඒ ටියුට් එක හැම තැනම අහන ළමෙක් හැම ඒ කියන්නේ හැමදෙස්සම ළමෙක් තෝරනවා මෙයා කියන්නේ කියලා. අර එහෙම තමයි වැඩේ උනේ. right පොඩි ක්ලාස් එකක්. ළමයි 20ක්වත් නැහැ. පොඩි ක්ලාස් එකක්. හරිද? අන්න ඒකයි තියන්නේ. ඒ කියන්නේ අර ක්ලාස් එක පොඩි වුණාට ක්වොලිටි එක පට්ට. කියන්නේ අර quality over quantity කියලා කියනවනේ ඉංග්‍රීසි වල කියමන quality over quantity. මේක අහලා ඇති. quality over quantity. මොකද්ද quality කියන්නේ? ඔයාලා කියන්නේ අර බයි කරන මේක නම් පට්ට quality වඩුවක් කියලා. මොකද්ද? කියන්නේ හොඳ ගුණාත්මකනේ. over සාමාන්‍යයෙන් over game over කියනවා. game over කියන්නේ ගේම් එක ඉවරයි නේ. over කියන එකේ තේරුම ඉවරයි කියන එක. නැත්නම් over කියලා කියනවා අර ඉනිමටත් කියනවනේ over කියලානේ. over එකටත් කියනවනේ. over කියලා කියනවා. තව over එකක් තියෙනවා තේරුම අපි තාම prepositions ගැන තාම අපි කතා කරේ නෑනේ. ඒක දෙන්නම් ඔයාලට. අපි ඒක ගැන කතා කරමු. මේ over කියලා කියනව ළමයි අර උඩින් නැත්නම් ඒකට එහායින් කියන්න. over කියලා කියනවා. ඒකට ගුණාත්මක බව. quality කියන්නේ ගුණාත්මකනේ. quantity කියන්නේ ගණනට. කියන්නේ මේක අර සිංහලටම මේ ට්‍රාන්ස්ලේට් කරා කියලා තේරෙන්නේ නැහැ ලොකුවට. ඒ කියන්නේ අර බැට්මෑන් කිව්වම ඉංග්‍රීසි වලින් කිව්වම බැට්මෑන් කිව්වම මරන්නේ හැබැයි බවුල් මිනිසා කිව්වොත් නිකන් චාටර් වගේ නේ. මකුළු මිනිසා කිව්වොත් ස්පයිඩර්මෑන් කොට අවුල් නේ සිංහලෙන් කිව්වොත්. ඒ වගේ මේ quality over quantity කියන එකේ තේරුම තමයි අර ගුණාත්මක භාවය හොඳයි මේ quantity එකට වඩා. ඒ කියන්නේ ළමයි ගණනට වඩා මේ ක්ලාස් එකේ ගුණාත්මක භාවය හොඳයි කියලා තමයි මම කිව්වේ. right හැබැයි එහෙම නැති ඒවාක් තියෙනවා. දැන් ළමයි පොඩ්ඩයි නම් ඉන්නේ ක්ලාස් එකේ හොඳ නැති වෙන්නත් පුළුවන්. හරිද? right එහෙම ඒවාක් තියෙනවා. මම එහෙම කියන්නේ නැහැ. ඒක බලන්න ඕන ඉතින් ක්ලාස් එකට ගිහිල්ලාම තමයි ඒක බලන්න ඕන. වාට සෙට් නැත්තම් නැහැ. හරිද? අනිත් දේ තමයි දැන් ඔයාලට මේ තාම මම මේ අද පළවෙනි දවස් සහ ඔයාලට පොඩි උපදෙස් ටිකක් තියෙන්නේ. උපදෙස් ටිකක් කියන්නේ ක්ලාස් තෝරගනිද්දී සමහර ළමයි ක්ලාස් මුල් කාලේ නිකන් දෙකකට ගිහිල්ලා බලනවා මේක සෙට්ද කියලා. හරිද? තමන්ට සෙට් නැත්තම් යන්න එපා. හොඳ ජීවිතේට යන්න එපා සෙට් නැත්තම්. හරිද? ඔයාලා කරන වැරදි කියන්නේ ජීවිතේට යන්න එපා සෙට් නැත්තම්. හරිද? ඔයාලා මේ අලුත් ගමනක් ආරම්භ කරන්නේ. ඒ ගමන ෆ්‍රෙෂ් වේ යන්න O level. අනිත් දේ තමයි ළමයි මේ O level කියලා වුණානේ අයියෝ මාර කේස් එකනේ කියලා. එහෙම සැලෙන්න එපා. හරිද? මොකද ඔයාලා දන්නවද මම දැන් මේකේ මේ බලමු CV එකක් තියෙද කියලා මගේ බලමු. CV එක තිබ්බොත් මම පෙන්නන්නම්. මගේ CV එකේ මම දාලා නෑ ළමයි මගේ මේ O levels results දාන්නේ නෑ මම A level එකක් දාලා නෑ. හරිද? A level නම් දැම්මත් අවුලක් නැහැ. මම පෙන්නන්නම්.
A level නම් දැම්මත් අවුලක් නැහැ. හරිද? නමුත් මම A levels වත් දාන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ දාලා. හේතුව ළමයි internationally මොනවද O level A levels එච්චර ගණන් ගන්නේ නැහැ internationally. ඔයාලා ගණන් ගන්නේ degree එකක් තියෙනවා. මෙයාට bachelor's degree එකක් තියෙනවද? නේද? ඔයාලා ওই bachelor's degree කියන එක ගන්න තමයි BSc කියන්නේ. ඔන්න ඔය degree bachelor's degree ගන්න තමයි ඔයාලා මෙච්චර මේ A levels වලට නැහෙන්නේ. right මට මේක මේ පෙන්වන්න විදියක් තිබ්බා හරියට මතක නැහැ. බලමු ඉන්න බලන්නම් පෙන්වන්නම්. මේකේ නෑ ළමයි. මම පස්සේ දවසක පෙන්වන්නම්. එතකොට ඒකේ මම O levels එහෙම දාලා නෑ. හරිද? කියන්නේ O level මම කරා කියලාවත් දාලා නෑ. මොකද මට අවශ්‍ය නෑ. මොකද ඩිග්‍රී එක තියෙනවනේ. ඒ කියන්නේ ඔයාට අර තියෙන highest qualification එක තමයි දාන්න ඕන. හරිද? ඔයා O level A level දාන්න ඕනේ මේ ඔයා දැන් ජොබ් එකකට දානවා නැත්තම් ඔයා O level A level දාන්න ඕනේ. A levels ඉවර වෙලා හොඳේ. දැන් A levels ඉවර වුණාට පස්සේ ඔයා දාන්න ඕන නැත්තම් එහෙනම් කොහොමද ජොබ් එකකට මොකද්ද ඔයා පෙන්නන්නේ? ඔය ඉලවස් කරා කියලා මේක පෙන්ඩිං රිසල්ට්ස් පෙන්ඩිං කියලා කියන්නේ රිසල්ට්ස් පෙන්ඩිං කියන්නේ තාම රිසල්ට්ස් එන්න ගමන් කියලා පෙන්නලා එතකොට ජොබ් එකකට යද්දි දාන්න ඕන මම කියන්නේ මේ කැම්පස් ගියාට පස්සේ ඔය ඩිග්‍රී එක තියෙනවා නම් ආයි දාන්න ඕනේ නැහැ ඒ ලෙවල් දාන්න ඕනේ නැහැ හරිද මොකද කැම්පස් යන්නේ ඒ වගේ එකක් නිකන් ඒ උන් යන්නේ නැහැ කියලා දන්නවා රයිට් එතකොට ඔය ගවර්න්මන්ට් ගියත් ප්‍රයිවට් ගියත් එහෙම ප්‍රශ්නයක් නැහැ රයිට් ඊට පස්සේ මේ B verbs වල මම present එකට ලියනවා මෙන්න මෙහෙම. තාම ඔයාලා ලොකු තේරුමක් නැති වෙයි. මම නිකන් just මම මාත් එක්ක ලියා ගමු am is are කියලා. am is are. හරි ලියා ගමුකෝ B verbs. present tense නෙමෙයි tense එක නෑ කපා ගන්න tense කියලා එකක් නැහැ. tenses නෙමෙයි මේවා B verbs. හරි. ඊට පස්සේ past එක කියන්නේ අතීතය නේද? නියම නම් මාර ලේසි නේ. දැන්ටමත් ලියලා ඇති කට්ටිය was were විතරයි නේද හරි ඊට පස්සේ මම මෙතන ලියන්නම් future එක will be කියලා will be හරි එතකොට ඔයාලා දන්නවද ළමයි මේ passive ඒ කියන්නේ passive voice වලට හරවන්න මෙන්න මේ තුන අපිට අතිශය වැදගත් සහ මේ ටිකම තමයි ලියන්න තියෙන්නේ passive කරා අර තාම ඔයාලට තේරෙන්නේ නැති වෙයි ලොකුවට බලන්නකෝ ඒ ටික ආවට පස්සේ ඔයාට තේරෙයි මාර ලේසිනේ කියලා. ඒ කියන්නේ පැසිව් ලේසි කියලා කියයි ඇක්ටිව් වලට වඩා. හරිද? ඇක්ටිව් වලට වඩා පැසිව් ලේසි කියයි. right anyway හරි මම හිතන මේක ගහගන්න ඇති කියලා මම මෙතන පොඩ්ඩක් තියන්නම්. එතකොට B verbs තියෙනවා present past future කියලා තිබ්බා. present එකේ am is are එනවා ඊට පස්සේ past එකේ was were එනවා ඊට පස්සේ future එකේ will be එනවා. හරි. ඊට පස්සේ මම යන්නම් කෙලින්ම මෙන්න මෙහෙම දෙයකට. මම ළමයි කිව්වා හිස්තැන් තියන්නේ නැහැ කියලානේ. යම් පාඩමක් කරනවා නම් හිස්තැන් තියන්නේ නැහැ. දැන් මම B verbs එක කරනවා නම් මේ B verbs කියන එක ඉවරයක් කරලා තමයි යන්නේ. හරි. අපි දැන් මේ B verbs වල අපි යමු මේ present එක ඉවරයක් කරලා දාන්න. මේක තාම basic English හොඳේ. මේ basic English. මේක පට්ට basic English. ඔයාලට ඊට පස්සේ මේකෙන් පස්සේ පොඩි activity එකක් දෙනවා ඔයාලා කියන්න කියලා. මේකෙන් පස්සේ මේ B verbs වලින් පස්සේ හරි බලමු අද වෙලා තියෙන්නේ කියලා හිතනවා. එතකොට මම ලියන මෙන්න මෙතනින් B verbs හරි B verbs වල මොකක්ද අපි දැන් කතා කරන්න යන්නේ? present එකනේ. present එක තමයි අපි කතා කරගෙන යන්නේ. මේ present එකේ මොකද්ද? present එකේ තියෙන මොනවද? am is are තියෙන්නේ. am තියෙන්න පුළුවන්, is තියෙන්න පුළුවන් නැත්නම් are තියෙන්න පුළුවන්. am is are. සමහරු කියනවා are is am, is am are නැත්නම් am is are. am is are තමයි සාමාන්‍යයෙන් ඕඩ් එක. are is am කියවත් අවුලක් නැහැ නමුත්. මේක තමයි ඕඩ් එක. සාමාන්‍යයෙන් කතා කරද්දී කියන ඕඩ් එක. හරිද? හරි. එතකොට දැන් ඔයාලට මෙතනින් පස්සේ මේ B verbs ඊට පස්සේ මොනවාද tenses වල එහෙම ආපට පස්සේ මම කරන දෙයක් තමයි right
එතකොට ඒක ගොඩක් වෙලාවට ස්පෝකන් ඉංග්ලිෂ් වල ඉම්ප්‍රූව් කරන්න තමයි නමුත් මම ඕලර්ස් වලටත් දෙනවා ස්පෙෂලි අර ඕනෑම වාක්‍යයක් හදාගන්න තර්කානුකූලව හදාගන්න කටපාඩම් මට්ටමින් නෙමෙයි තර්කානුකූලව හදාගන්න විදියට පුළුවන් විදියට තමයි මම මේ දෙන්නේ so in this case මොකද මේ in this case කියන්නේ මේකෙදි කියන එක so in this case මේකෙදි you have to divide a table into 4 parts මොකක්ද ඒකේ තේරුම you have to divide ඔන්න බලන්න මම කියන එක දැන් ඔයාලට පළවෙනි දවසේ ඉඳන් නිකන් තේරෙන්නේ නැති වෙයි මම මේක ඔයාලට මුල් දවස්වල විතරක් මේක මම හිතන්නේ කියයි ඔයාලට 24 පාරක් විතර කියයි මුල් ටිකේ විතරක් හරිද 12 පාරක් විතර කියයි right හරි ඊට පස්සේ මේක මම කියන්නේ you have to divide the table into 4 parts ප්‍රවීන් ඉන්නවා නම් කියන්න මේකේ මේ මොකද්ද මේකේ තේරුම කියලා you have to divide the table into 4 parts කියන එකේ තේරුම මොකද්ද හතරකට බෙදන්න සිද්ධ වෙනවා අන්න හරි මොකද්ද බෙදන්න සිද්ධ වෙන්නේ ටේබල් එක වගුව table එක නේද හරි thank you ප්‍රවීන් එතකොට මේ table එකක් කියන්නේ මේ මේසයකට විතරක් නෙමෙයි ළමයි හරිද අපි මේ table එකක් කියන වගුවකටත් නේද ඔයාලා IT එහෙම කරොත් හම්බෙයි එතකොට මේ have to අරයා කිව්වා සිද්ධ වෙනවා කියලා එකක් මේ සිද්ධ වෙනවා කියන අර්ථයෙන් මෙන්න මේකින් ළමයි සිද්ධ වෙනවා you have හරි සිද්ධ වෙනවා you have to අපි සෙමින එකට ආව නම් මේක ඔයාලට දැන් පුළුවන් වෙන්න ඕන සෙමින එකට ආව නම් සෙමින එකේ අර essay vocabulary කියටතේ මම ඔයාලට දුන්නා මේ වචන ඒකට ආපු ළමයි සහ මම ඔව් ඒකේ මම රෙකෝඩින්ග්ස් උත් දැම්මා YouTube එකට ඒක බලපු අය ඉන්නවනම් මේක දැන්ටම මේක පුළුවන් නේද හරි ඔව් ඒකේ ලොකු පරාසයක් මම කවර් කරා වචනය right මට ඒක අමතක වුණා ඔයාලා ඒකට බලන්න නැති කියලා right anyway හරි ආපු නැති ඇත් ඇතිනේ right so I have to divide this table into 4 parts ඔය into කියන එක prepositions ඒක අපිට ඉස්සරහට හම්බෙයි right anyway okay ඔයාලට වගුවක් ගහගන්න සිද්ධ වෙනවා ළමයි දැන් you have to draw a table with 4 columns columns කියන්නේ මේ පල්ලෙහාට තියෙන තීරු columns කියන්නේ තීරු නේ columns හරි okay right මේක spoken class එක නිසා මම මෙතන එන වචන ටිකක් තියෙනවා මම ඒව දෙන්නේ නැහැ දැන් හරිද මේක අපි බොහොම සරලව කරගෙන යන්න ඕන නිසා මම මොකුත් ලියන්නේ නැහැ මේකේ මම නිකන් සංකේත වගේක් විතරයි දාන්නේ සංකේත වලින් ඔයාලට තේරෙනවා මොකද්ද ඒකේ තේරුම කියලා සාමාන්‍ය මම නිකන් කටින් කියන්නම් අපි මේකට කියනවා මේ පොසිටිව් අවස්ථාව කියලා දැන් ඇෆර්මැටිව් කියලාත් කියනවා ඇෆර්මැටිව් මේ පළවෙනි අවස්ථාවට ඒ කියන්නේ යථාර්ථය කියන එකට මම යථාර්ථය නිසා මම ධන ලකුණක් දාන්නම් ළමයි හරිද කමක් නැහැනේ යථාර්ථය ඒකින්ද ධන ලකුණක් දාන්නම් හරි යථාර්ථය ධන ලකුණක් දාන්නම් නැත්නම් හරි ලකුණක් හරි දාගන්න හරි ලකුණක් හරි දාගන්න හරි මම දැනට පොදුවේ භාවිතා කරන එකක් වශයෙන් ධන ලකුණ දාන යථාර්ථය කියලා කියන්නේ නැතාර්ථය මම නැතාර්ථය නම් නෙගටිව් මාක් එක දානවා මේක පොසිටිව් මාක් එක මේක නෙගටිව් මාක් එක ඊට පස්සේ මම දානවා ප්‍රශ්නාර්ථය යථාර්ථයේ ප්‍රශ්නාර්ථය මෙන්න මේ කොළ පාට එකේ ප්‍රශ්නාර්ථය මම කොළ පාට එකේ ප්‍රශ්නාර්ථය නිසා මම ඒක ධන ලකුණත් එක්ක දානවා දම් පාටින් ක්වෙස්චන් මාක් එක ඊට පස්සේ මෙන්න මේක ළමයි මේක මම දානවා මයිනස් මාක් එකක් එක්ක ක්වෙස්චන් මාක් එක දානවා හරිද right එතකොට අපි මේවට ඉංග්‍රීසි වලින් කියන වෙනම ඒවා අවශ්‍ය නැහැ ඔයා කාට හරි ඉංග්‍රීසි උගන්වනවා කියලා හිතන් ඉන්නවනම් එහෙමනම් මගෙන් අහන්න මේවට මොකද්ද කියන්නේ කියලා පළවෙනි එක කියන්නේ affirmative දෙවෙනි එක කියන්නේ negative ඊට පස්සේ තුන්වෙනි එක කියන්නේ interrogative කියලා interrogative of affirmative හතරවෙනි එක කියන්නේ interrogative of
නෙගටිව් කියලා. ප්‍රශ්නාර්ථය කියලා කියන්නේ. හරිද? ඒවා ඕනේ ඔයා කාට හරි උගන්වනවා නම්. right? එතකොට මේක අර ජෙනරල් ඒ කියන්නේ සාමාන්‍ය මේවා එක්සෑම් එකට ඕනෙත් නැහනේ. ඒ නිසා මම ගුරුවරට මහන්සි කරවන්න කියන්නේ නැහැ. කාට හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අහන්න මම කියන්නම්. හරි. එතකොට දැන් ඔයාලා කිව්වා නේද මේ ඔය myself කියද්දි my village is මාතර කියලා කිව්වා. my school is මොකද්ද කිව්වේ? my school is Thomas College කිව්වා. ඔය ඔක්කොම ඔයාලා be verbs වලින් කිව්වේනේ. am is use කරලානේ කිව්වේ නේද? හරි. බලන්න. මම මෙන්න මෙහෙම එකක් කියන්නම්. මේ be verbs වල තව පොඩි කොටසක් තියෙනවා. හරිද? මම ඒකත් කියන්නම්. ඒක අතිශය වැදගත්. ඒ කොටස අතිශය වැදගත්. මම කියන්නම්. හරි. අර there is there are අන්න ඒක use කරන හැටි. මොකද ඒක ගොඩාක් ඕනේවා ඉංග්‍රීසි වලින් කතා කරනවා නේ ඒක අතිශය වැදගත්. right. එතකොට මම ලියන්නම් මෙන්න මෙහෙම. මම දාන්න මෙන්න මෙහෙම එකක්. අපි හිතමු කවුරු හරි ටීචර් කෙනෙක් වෙන්න බලන් ඉන්නවා කියලා. මම දාන්නම් he is a teacher කියලා. එයා ටීචර් කෙනෙක් කියලා මම දාන්නම්කෝ. ඔයාලා බස් වෝල්ට් එකකට යනවා. බස් වෝල්ට් එකේ ඉන්නවා දැන් යාළුවොත් එක්ක ඉන්නවා. හරිද? ඊට පස්සේ ඔයාව කවුරු හරි ඔයා O level class ගිය සිංහල සර් හරි ගණන් සර් හරි ඔයා දකිනවා. ඔයා ආන්සර් තවම ඔයාට අතවනවා. ඔයාත් තම කියලා hina වෙලා අතවනවා. ඊට පස්සේ යාළුවා අහනවා කවුද ඒ අංකල් කියලා. කවුද ඒ අංකල් කියලා. දැන් අරයා දන්නේ නැහැ ටීචර් කෙනෙක් කියලා. ඔයා කියනවා he is not an uncle. an uncle. you කියන්නේ vowel එකක් නිසා an uncle වෙන්න බෑ. ඔයා කියනවා no එයා මේ uncle කෙනෙක් නෙමෙයි. no he is not an uncle. ඔයා කියනවා he is a teacher කියලා. ඔන්න ඔයා කියනවා he is a teacher කියලා. හරිද? he is a teacher කියලා කියනවා. right? he is a teacher කියලා කියනවා. එතකොට he is a teacher කියලා කියන්නේ ඇයි? එයා අංකල් කෙනෙක් නෙමෙයි. ඔයා කියනවා එයා මේ ගුරුවරයෙක් කියලා. he is a teacher කියලා කියනවා. he is a teacher. හරිද? he is a teacher. අහගෙන ඉන්න කලබල වෙලා අර මේ අනිත් දේ තමයි ළමයි මේ මම දැකපු අනිත් දේ තමයි ගොඩක් කියන්නේ වැඩ බැරි වෙන ළමයි කරන වැඩක් අර මම ලියන ගමන්ම කට්ටිය ලියා ගන්නවා සමහරව. හරිද? දැන් මේව නම් ඉතින් ලියුවට ප්‍රශ්නයක් නැහැ. මේව මේ සරල ඒවා නිසා. නමුත් ඔයා හිතන්න ඔයාට මේ ලොකු පාඩමක මොකක් හරි කරුණා ගැඹුරු කාරණාවක් ඔයාට සර් හරි මේ මිස්ලා ගෙන ක්ලාස් යන්නේ නැහැ ගොඩක් අයනේ. හරිද? සර් ඒ කියන්නේ ඔයා ක්ලාස් එකේ ගුරුවරයා ඔයාට යම් ගැඹුරු මොකක් හරි පාඩම කරුණක් උගන්වනවා. ඒකට ඔයා උගන්වන ගමන් ලිව්වොත් එහෙම ඔයා නොදැනුවත්ව ඔයාගේ consciousness එක කියන්නේ ඔයාගේ විඥානය consciousness මේ ඒක ඔයාගේ ගිලිහෙනවා. ඒකට තියෙන මේ ඔයා බලන්න පුළුවන් තරම් ලියන්න නේද? පුළුවන් තරම් ලියන්න. අර කතාවකුත් තියෙනවානේ ගොඩක් අය මේ මොකද්ද? ගොඩක් අය අහුම්කම් දෙන්නේ මේ රිප්ලයි කරන්නනේ. ඔයාගේ ජීවිතේ ඔයාට හම්බෙන අය ගොඩක් අය ඔයා කියන දේවල් අහන්නේ ඇයි? ඔයා කියන දේවල් අහන් ඉන්නේ ඇයි? ගොඩක් අය ඔයා කියන දේ තේරුම් ගන්න නෙවෙයි අහන් ඉන්නේ. ඔයා කියන දේට රිප්ලයි කරන්න අහන් ඉන්නේ. ඒක නෙවෙයි ගොඩක් conversations එච්චර set වෙන්නේ නැත්තේ. අර ඔයාව තේරුම් ගන්න ඇයි මාව තේරුම් ගන්න නැත්තේ කියලා ඔයාලා අහන්නේ. ඇයි එහෙම අහන්නේ? ඔයාට ඒ කියන්නේ ඔයා කියන දේ එයාලා රිප්ලයි කරන විතරයි. ඔයාලා අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ නෙමෙයි. එයාලා ඔයා කියන දේ අහන්නේ රිප්ලයි කරන්නනේ. අන්ඩර්ස්ටෑන්ඩින් and රිප්ලයි කියන්නේ දෙකක් නෙවෙයි. right? එතකොට මම කියන්නේ ඔයාලට කවුරු හරි උගන්වනවා නම් ඒක අහගෙන ඉන්න ඕනේ. දැන් මේ ඔයාලා අහන් ඉන්නා කියලා නෙමෙයි මම කිව්වේ. මට පේන්නේ නැහැ ඔයාලා අහන් ඉන්නවද නැද්ද කියලා. මම කියන්නේ අර වෙන ක්ලාසස් වල. හරිද? මොකද මේක සිරාවට ගන්න ඕන එකක්. හරිද? මොකද නැත්නම් අර කෙලවුනොත් කෙලවුනාම තමයි. right? මොකද සෙකන්ඩ් ෂයි කරනවා කියන්නේ තවත් අමතර පිළිවෙයක් ඉදරට. right? he is a teacher කියලා කියනවා. එතකොට ළමයි මම මේ වගුවක් ගෙවුවේ මොකටද? මම වගුවක් ගෙවුවේ මේ වගුවෙන් පුළුවන් ඔයාලගේ knowledge gaps තියෙනවා නම් ඒ gaps ටික වහන්න. මොකද්ද knowledge gaps කියන්නේ? සාමාන්‍ය knowledge gaps. සාමාන්‍ය knowledge gaps කියන්නේ දැනුමේ හිඟතා අඩුකම්
මෙන්න මේ වගේ ගැප්ස් තියෙනවා. මෙහෙම වුණොත් කොහොමද මේක අහන්නේ කියලා සමහර දන්නේ නැහැ. සමහර වැරදියට හිතනවා. ඒ වගේම ඔය ගැප් කිව්වා මතක් වුණේ ගැප් එකක් කියන්නේ හිඩසක්නේ. සමහරුන්ගේ CVs වල curricular vita කියලා අපි කියනවා. curricular vita CV එක resume කියලා කියනවා. resume එක කියලා කියනවා. කියන්නේ CV එකට job වලට apply කරන්න. සමහරුන්ගේ හරිද? සමහරුන්ගේ මේ resumes වල gaps තියෙනවා. මොකද්ද gaps කියන්නේ? gaps කියන්නේ ළමයි දැන් ඔයා හිතන්න ඔයා A levels ඉවර වුණා නම් A level ඉල්ලලා දිනනවා 2020 කීයද ඉවර වෙන්නේ ඔයගොල්ලෝ 27 නේ. නෑ ඔය 27 නේ ඉවර වෙන්නේ. හරිද 27 ඉවර වෙන්නේ. හැබැයි ඔයා ජොබ් එකකට ගිහිලා තියෙන්නේ 2000 ඩිග්‍රී එකක් කරලත් නැහැ. ඔයා ජොබ් එකකට ගිහිලා තියෙන්නේ 2030. මෙතන ගැප් එකක් තියෙනවා. ඒ වගේ ගැප්ස් නම් ජීවිතේට තියාගන්න එපා ඔයාලගේ ජීවිතේ. මොකක් හරි කරන්න. කියන්නේ මොකක් හරි කරන්න සිද්ධ වෙනවා ළමයි. දැන් මගේ එකේ තාම ගැප්ස් නෑ. මොකද A level ඉවර වුණා. A level ඉවරනාට පස්සේ මම ජොබ් එකට ගියා. එහෙම A level ඉවරන ගමන් ජොබ් එකට යන්න ඕනි කියලා. ඒක අර මාස ගානක එකක් නේ අවුරුද්දක වගේනේ. හරිද? ඊට පස්සේ ඉවරලා කැම්පස් යනවානේ. හරිද? ඒක නිසා අවුලක් නෑ. දැන් මම A level ඉවර වෙලා කැම්පස් ගියා කියලා හිතන්න. ඒතකොට A level ඉවරනවා 22. ඊට පස්සේ 23 කැම්පස් ගියා. right? එතකොට sorry 22ේම කැම්පස් ගියා. right 23 sorry 23 ගියේ. හරි. එතකොට 23 ගියා. හරිද? එතකොට ගැප් එකක් නැහැ ළමයි. ගැප් එකක් නැහැ. CV එකේ ගැප් එකක් නැහැ. දැන් අර වගේ 2027 level ඉවරලා 2030 ඔයා ජොබ් එකට ගිහිල්ලා අහනවා ජොබ් එකෙන් අහනවා මොනවද ඔයා ඇයි මේ ඔයාගේ CV එකේ ගැප්ස් තියෙන්නේ කියලා අහනවා. ඇයි ඔයාගේ CV එකේ ගැප්ස් තියෙන්නේ? නේද? ගැප් එකක් තියෙන්න බෑනේ. ඒක ඉගෙනගෙන තියෙන්න ඕනේ. අසනීප වෙලා කියලා හරි මොනවා හරි කියන්න ඕනේ. නැත්තම් එයාලා බලනවා ඇයි මෙච්චර කල් හිටියේ කියලා. හරිද? කොහොමද හැමුනේ කියලා බලනවා. ඒක නිසා ගැප්ස් තියාගන්න එපා CVs වල. හරි. He is a teacher. වාකින යා ගුරුවරයෙක්. එයා ගුරුවරයෙක්. වාකින යා ගුරුවරයෙක් කියලා. නැත්නම් ඔයාට කියන්න පුළුවන් මේ he is not an uncle කියලා කිව්වේ. ඔයාට කියන්න පුළුවන් නෑ එයා ගුරුවරයෙක් නෙවෙයි කියලා කියන්න පුළුවන් නේ. He is not මම මෙතන දාන්නේ and දාන්න බෑ. T කියන්නේ වවල් එකක් නෙවෙයිනේ. He is not a and දාන්න බෑ. and එක දැම්මොත් වැරදිනේ. He is not a teacher කියලා මම දානවා. A teacher කියලා දානවා. He is not a teacher කියලා දානවා. right okay ඊට පස්සේ එතකොට එයා ගුරුවරයෙක් නෙවෙයි කියන එක නේද? එයා ගුරුවරයෙක් නෙවෙයි. හරි. එතකොට he is not a teacher. මේ වගේ එකක් ඔයා කොහොමද කියන්නේ? ඇයි ඔයා මේ වගේ එකක් කියන්නේ ළමයට? ඒ වගේ එකක් ඔයාට කියන්න පුළුවන් ළමයෙක් එයා ගුරුවරයෙක් ද කියලා ඇහුවොත් නේ. නේද? මෙයා ස්පෝකන් වලට අවශ්‍යයි වොන්ද? මේ ගුරුවරයෙක් ද කියලා ඇහුවොත් කොහොමද ගුරුවරයෙක් ද කියලා අහන්නේ? සමහරවිට මේ කියන්නේ ඔළුව සම්පූර්ණයෙන්ම අර මේ වෙලා තියෙන්නේ නේ. ඩූඩස් පැටලෙනවා සමහරව මෙතනට ඩූ කියලා හයි නේද? ඔයාලා හිතේ ඇතින මොකක් හරි ආන්සර් එකක්. සමහරව ඩස් කියලා හයි. සමහරව හයි නැත්නම් ඩිඩ් කියලා හයි. එහෙම හයිනේ. නැත්නම් what කියලා හයි. එහෙම නෑනේ. එහෙම නෙවෙයි. මේකේ ඔයාලා අහන්න පුළුවන් මෙන්න මේ is එක මෙන්න මේ පැත්තට ගන්න ඕනේ. දැන් මේ ධන ලකුණ මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් is එක මේ පැත්තට ගන්න. is එක ගණිතي මතක තියාගන්නවා ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ ලියනවා නම් ස්පෝකන් වල නම් පේන්නේ නැහැ නේ කැපිටල් සිම්බල් ද කියලා. හොඳයි. පොතේ ඒවා ලියනවා නම් මෙතන අනිවාර්යයෙන්ම කැපිටල් වල ලියන්න ඕනේ ෆස්ට් ලෙටර් කැපිටල්. is he මේ දැන් මේ is එක මේ පැත්තට ආවනේ. එහෙනම් මේ වාක්‍ය කෙලින්ම ලියන්න එහෙනම්. Is he a teacher? ඔන්න ඔයාගේ යාළුවා අහනවා මේ පොඩ්ඩක් එයාට පේන්නත් ඇති මෙයා පොඩ්ඩක් ටීචර් කෙනෙක් වගේ පොඩ්ඩක් ටයි එකකුත් දාලා ලස්සනට ඉන්නවා. ඉස්කෝලේ යන වෙලාවටත් ඇවිල්ලා ඉන්නේ. ටීචර් කෙනෙක් වෙලා ටීචර් කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ඔයා ඊට පස්සේ මේ ඔයාගේ යාළුවා අහනවා is he a teacher? ගුරුවරයෙක්ද?
එයා ගුරුවරයෙක්ද කියලා අහනවා. ඊට පස්සේ ඔයා කියනවා නෑ නෑ no he is not a teacher. ඔයාට එතකොට මේ වාක්‍ය යූස් කරන්න පුළුවන් නේද ඒ වගේ අවස්ථාවක? නෑ නෑ ආ ටීචර් කෙනෙක් නෙවෙයි. no he is not a teacher. he is not a teacher. නේද? ඊට පස්සේ ඔයා කියනෝනේ he is not a teacher කියලා. එයා ටීචර් කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ඔය සමහර වෙන්නේ එකපාරක් කිව්වම තේරුම් ගන්න බැරි වුන් ඉන්නව නේද? අන්න ඒ වගේ ළමෙක් තමයි ඔයාගේ යාළුවා. හරිද? ඊට පස්සේ ආයු අහනවා. එයා ටීචර් කෙනෙක් නෙවෙයිද? කියලා අහනව නේද? එයා ටීචර් කෙනෙක් නෙවෙයිද? කියලා අහනව නේද? එහෙම අහනවා නම් එයාට පුළුවන් මෙන්න මෙහෙම අහන්න. එහෙනම් ඒක හදන්නේ මේ ඍණ ලකුණෙන්. මේ ඍණ ලකුණ මම මේ පැත්තට ගන්නවා. මේ ධන ලකුණ මම මොකද කරේ? ධන ලකුණ එක මේ ඊස් එක මේ පැත්තට අරන් තමයි ධන ලකුණ ක්වෙස්චන් වාක්‍ය ෆික්ෂන් එක හැදුවේ. එහෙනම් මම ඍණ ලකුණ ක්වෙස්චන් එක හදන්න ඍණ ලකුණ ඊස් එක මේ පැත්තට ගත්තා නම් හරිය නේද? නේ? හරි. ගොඩක් ළමයි එහෙම තමයි හිතන් ඉන්නේ. හැබැයි ඒක වැරදි. is he not a teacher කියලා නෙමෙයි අහන්න ඕනේ. මේ t verbs වල මේ is එකත් එක්ක එනවනම් මේ is not දෙන්නම ගන්න ඕනේ ඉස්සරහට. is not he a teacher කියලා කියන්නේ. සාමාන්‍ය is not a teacher කියලා හද්දි ගොඩක් කටට අමාරුයි නේද? කට ගාලා කියන්න බෑනේ. ඒවට තමයි මේ contractions කියලා එකක් තියෙන්නේ. contraction එකක් කියන්නේ කෙටි යෙදුම්. ඔය is not එක isn't කියලා කෙටි කරනව නේද ඔයගොල්ලෝ? මතකද O levels වල? isn't he a teacher? ඔයා යාළුවා යා ගුරුවරයෙක් නෙවෙයිද? isn't he a teacher? isn't he a teacher කියලා අහනවා. ඒ ගුරුවරයෙක් නෙවෙයිද? නේද? අර එකපාරක් කිව්වම තේරෙන්නේ නැති ළමයි ඉන්නේ. එයා අහනවා. එයා ගුරුවරයෙක් නෙවෙයිද? එයා ගුරුවරයෙක් නෙවෙයිද? එයා ගුරුවරයෙක් නෙවෙයිද කියලා අහනවා. right. එතකොට බලන්න එක වාක්‍යයක් ඔයා දන්නවා කියන්නේ ළමයි. එක වාක්‍යයක් දන්නවා කියන්නේ ඔයා වාක්‍ය හතරක්ම දන්නවා කියන එක. හරිද? එක වාක්‍යයක් දන්නවා කියන්නේ එක වාක්‍ය හතරක්ම දන්නවා කියන එක. මේ be verbs වල මම be verbs වල present past future ටික ඉවර කරාට පස්සේ ළමයි be verbs වලින් ඔයා වටන්න බෑ. හරි? ඒ කියන්නේ ඔයා ඕනෑම වාක්‍යයක් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවනේ මේක දැක ගමන් මේ මොන වාක්‍යයක්ද? මේක මොකටද අදාළ වෙන්නේ? ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඕනෑම ඉංග්‍රීසි වාක්‍යයක් එක ටෙන්ස් එකකට හෝ නැත්නම් be verbs ගණයට අදාළ වෙනවම තමයි. එහෙම නැතිව නෑ. නැත්නම් දැන් ටෙන්ස් නම් ඇක්ටිව් වොයිස් වෙන්න පුළුවන්, පැසිව් වොයිස් වෙන්න පුළුවන් නේ. ඇක්ටිව් එකේ හරි පැසිව් එකේ හරි තියෙන්න ඕන. එහෙම නැති වාක්‍ය මේ ලෝකේ නෑ හොඳේ. right. ලියා ගන්න. මේක ලියා ගන්න. right. විනාඩි දෙකක් දෙන්න ලියා ගන්න. right. මන්ට ලියා ගන්න. විනාඩියක් දෙන්න ලියා ගන්න. මාළු වෙලාවක් යන්නේ නැහැ සර් නෝට් එකේ PDF එකක් දානවනේ නේ. ඔව් නෝට් එකේ PDF එකක් දානවා. right. මම හිතනවා ලියන්න මැති කියලා කට්ටිය. විනාඩියක් දෙන්නම්. okay. right. ළමයි මොනවාරි මේ private messages තියෙනවා නම් Zoom එකට දාන්න එපා WhatsApp එකට දාන්න. මොකද මේ Zoom එකේ මම screen share කරන නිසා සමහර විට ඔයාලට පෙන්නේ. right. anyway.
right අපි යමු තව example එකකට මේ වගේම හරිද මේවා practical examples අපි යමු කාගෙන් හරි මෙන්න මෙහෙම කොහොමද කියන්නේ කොහොමද කියන්නේ ඔන්න බලන්න හරිද මේක be verbs වලින් හැදෙන්නේ කොහොමද කියන්නේ මට බඩගිනි කියලා අපි කාගෙන් හරි අහමු අපි අහමු බිගුන්ගෙන් අහමු බිගුන් කොහොමද කියන්නේ මට බඩගිනි කියලා හසික නෙමෙයි කවුද නිතාෂා දන්නවද කොහොමද බඩගිනි කියලා කියන්නේ මට බඩගිනි කියලා කොහොමද කියන්නේ කියලා ඒක ලේසියිනේ නිතාෂා කොහොමද කියන්නේ මට බඩගිනි කියලා මට බඩගිනි තාම සරල වාක්‍යයක් බීබර්ස් වලින්ම තමයි කියන්නේ මට බඩගිනි ප්‍රවීන් කොහොමද කියන්නේ මට බඩගිනි කියලා I'm hungry. I am hungry නේද හරි thank you ප්‍රවීන් එතකොට I am hungry හරි I am hungry කියන්නේ මට බඩගිනිනේ මම I am එක මෙතන use කරන්නේ නැතුව මම ලියන්න you are hungry කියලා ඔයාට බඩගිනි you are hungry අපි හිතමු ඔන්න යාළුවාගේ බඩ කෑ ගහන සද්දේ වාට ඇහෙනවා හරිද ඔයා කියන ඔයාට බඩගිනි කියලා you are hungry right ඔයා කියනවා යාළුවාට කියනවා ඔයාට බඩගිනි කියලා ඔයා කියන්නේ ඔයාට බඩගිනි ඇයි අරු අහනවා ඇයි කියලා ඔයාගේ බඩ කෑ ගහන්නේ කියලා ඔයා කියනවා හරි you are hungry ඔයාට බඩගිනි I am hungry කියන්නේ මට බඩගිනි ඔයාට බඩගිනි කියලා කියන්නේ you are hungry ඔයාට බඩගිනි එතකොට ඔයාට බඩගිනි නෑ කියලා කියන්න පුළුවන් ඕනන්නේ ඔයාට බඩගිනි නෑ you are not hungry ඔයා කියනවා ඔයාගේ යාළුවා කියනවා මේ මට බඩගිනි බං කියලා ඔයා කියනවා බොරු කියන්න එපා don't tell lies lies කියන්නේ බොරු මචං don't tell lies you just had your breakfast at 10 am නේ කියලා කියනවා දැන් 10යි කාලය වෙලා 10ට තමයි කෑම අරගෙන තියෙන්නේ බොරු කියන්න එපා කියලා you are not hungry don't tell lies you are not hungry කියලා කියනවා you are not hungry ඔයාට බඩගිනි නෑ ඔයාට බඩගිනි නෑනේ ඔයාට බඩගිනි නෑ හරි එතකොට අද අපි මේ අද කරන ඒවා next week එකේ next session එකේදී අපි practice කරනවා හරිද එතකොට මේ practice කරද්දී මේ ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න right මේ ටික බලාගෙන ඉන්න right you are not hungry කියලා කියනවා ඊට පස්සේ ඔන්න දැන් තමයි ඔයාලට තේරෙන්නේ මේවට මේ තර්කානුකූලවනේ මේවා හැදෙන්නේ කියලා දැන් තමයි ඔයාලට තේරෙන්නේ බලන්න එතකොට දැන් you are hungry හරි you are hungry he is a teacher වගේ you are hungry නේ එතකොට is මේ am is are කොමනාට දෙන්නේ කියලා මම දෙන්නම් මෙතන හරිද සමහරු එකක් සමහරට දන්නේ නැතුව ඇතිනේ all levels වල ඒක නැතුව ඇතිනේ එතකොට මේ you are not hungry උඩ එක වගේම තමයි he is not a teacher වගේම තමයි you are not hungry මෙතන එකක් දැම්ම මොකද ටීචර් කෙනෙක්නේ ගුරුවරයෙක්නේ මෙතන මේ එකේ තේරුම අල් කයන්න කියන එක a child ළමයෙක් a cup එකක් කියන්නේ කෝපයක් a hat තොප්පියක් ප්‍රත්‍ය එතකොට you are not hungry මේ hungry කියන්නේ බඩගිනි කියන එකනේ බඩගිනියක් කියන්නේ නැහැ එතකොට you are not hungry කියන්න එපා you are hungry කියන්න එපා බඩගිනියක් කියලා කියන්නේ නැහැ නේ so that is why there is not a in this sentence ඒකයි මෙතන නැත්තේ that is why කියන එකේ තේරුම ඒකයි කියන එක that's why කියලා අපි කියලා that's why you are not hungry ඔයාට බඩගිනි නෑ නේද හරි එතකොට බලන්න ළමයි මෙන්න මේ කොටුව මේ මම රත්තරන් පාටින් ලියනවා right
බලන්න you are not hungry. ඔයා question එක කොහොමද අහන්නේ? Is he a teacher වගේ? Is he a teacher වගේ? Is he a teacher වගේ මේ is he teacher කියලා ගත්තේ කොහොමද? ඔයා ධන ලකුණෙම තමයි ධන ලකුණේ ප්‍රශ්නාර්ථය හැදුවේ නේ. මේ is එක මේ පැත්තට දාලා. එතකොට බලන්න try එකක් දෙන්න. එහෙනම් මේ a එක මේ පැත්තට දැම්මම මොකද්ද වෙන්නේ? එහෙනම් a අකුර capital වෙනවා. Are you hungry? ඔයාලා මේ ප්‍රශ්නේ හොඳට පුරුදු ඇතිනේ. Are you hungry? ඔයාට බඩගිනිද? එතකොට මෙන්න මේ golden question එක කොහොමද හදන්නේ? මෙන්න මේ be verb කියන පාඩමෙන්නේ. ඔයාට බඩගිනිද? ඔයාට බඩගිනිද? Are you hungry? ඔයාට බඩගිනිද? නේද? ඔය question එක හැදෙන්නේ අන්න එහෙම. ඔයාට බඩගිනිද කියලා හැදෙන්නේ. දැක්කද? Are you hungry කියන එක හැදෙන්නේ එතකොට කොහොමද? මේ ධන ලකුණත් එක තියෙන question mark එක අනුව තමයි be verbs වල present වල මේ ධන ලකුණත් එක්ක තියෙන question mark එකකින් තමයි මේක හැදෙන්නේ නේ. Are you hungry? තව සුපිරි question එකක් තියෙනවා. ඇත්ත ජීවිතේ ඔයාලට අහන්න පුළුවන්. ළමයෙක් එක්ක කතා කරද්දී ඔයාලට අහන්න පුළුවන්. මොකක්ද? ඒ මොකක්ද? ඔයාලට බඩගින්නේ නැද්ද කියලා ඔයාලා අහන්නේ. ඔයාලට බඩගින්නේ නැද්ද? අහනව නේද? ඔයාලට බඩගින්නේ නැද්ද කියලා අහනව නේද? ඒ අහන්නේ කොහොමද? Aren't you hungry? කොහෙන්ද මේ aunt එකක් ආවේ? කොහෙද මේ aunty කෙනෙක් ආවේ? aunty නෙමෙයි aunt. හොඳේ? aunt. අපි ඉංග්‍රීසි වලින් උත් aunt කියලා කියන්නේ ඒ AUNT නේ aunty ට කියන්නේ. මේ aunt AREN apostrophe මේ apostrophe එකක් කොහොමද ආවේ? මේ are not එක ළමයි කෙටි කරාට පස්සේ aunt වෙනවා. මේ is not එක කෙටි කරාම මෙතන isn't වෙනවා වගේ are not එක කෙටි කරාම aunt වෙනවා. එතකොට aunt ඊට පස්සේ වාක්‍ය ලියන්න තියෙන විදිහට aren't you hungry? ඒ මචං උඹට බඩගින්නේ නැද්ද කියලා අහනවා නේද ඔයගොල්ලෝ? ඒ මචං aren't you hungry? ඔයාලා අහන්න පුළුවන් එහෙම. මචං aren't you hungry? ඔයාට බඩගින්නේ නැද්ද? aren't you hungry? ඔයාට බඩගින්නේ නැද්ද කියලා අහන්න පුළුවන්. හරිද? aren't you hungry? right. ඊට පස්සේ අපි තව එකක් ලියමු. එකක් ලියලා අපි ඇක්ටිවිටි එකට යමු. හරිද? ඒ ඇක්ටිවිටි එකේ ඔයාලට තියෙන්නේ පොඩි ගේම් එකක් වගේ කරන්න. පොඩි ගේම් එකක් වගේ කරන්න කවුද බලමු මේ හොඳ හැක් තියෙන එක අල්ටර් කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට ඇස් දෙක දීදගෙන එහෙම ඉන්න. හරි. right. හරි අපි බලමු. මම මේකෙන් පස්සේ එකට යමු. right. එතකොට අපි තව එකක් ලියමු මෙහෙම. අපි කියනවා ළමයි මෙන්න මෙහෙම. ඒක පොඩ මිල අධිකයි කියලා කියන්න. ඒක මිල අධිකයි. expensive කියලා අපි කියනවා. අපි කියනවා ඔයා ඔන්න බලන්න යන මොකක් හරි හොඳ shoes දෙකක් ගන්න යනවා. පොඩක් ගණන් වැඩි හැබැයි. පොඩක් ගණන් වැඩි මේ crisis එකත් එක්ක. crisis කියන්නේ මොකද්ද? crisis කියන්නේ අර්බුදය. අර්බුදය crisis එකක් තිබ්බම ලංකාවේනේ. economic crisis එක. ආර්ථික අර්බුදය. economic crisis. මේ crisis එක නිසා මේ shoes වල prices increase වෙලා increase වෙනවා කියන්නේ ඉහළ ගිහිල්ලා. හරි. ඔය වචන අහුවෙනවා බය වෙන්න එපා. right. as for the first day this is total enough. as for the first day පළවෙනි දවසේ විදියට මේ ටික හොඳටම ඇති. හරි. මොනවා හරි ගැටලු තියෙනවා නම් දාන්න. හරි. මම කියනවා මෙන්න මෙහෙම. it is එකෙන් දාන්න. it is expensive, very expensive දාන්න බලන්න. මෙතන නිකන් expensive විතරක් දාන්න. it is expensive. ඒක මිල අධිකයි. 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 කරි ෂූ එකක්. ඊට පස්සේ වා කියනවා නෑ නෑ ඒක මිල අධික නෑ. it is not expensive. වා කියනවා it is not expensive. වා කියනවා ඒක මිල අධික නෑ. it is not expensive. මම දැන් සිංහල තේරුම ලියන්නේ නෑ. you can do it alone, right? I will write the English one. It is not expensive. මේ expensive වල අකුරු හරියට ලියන්න සහ හරියට pronounce කරන්න. expensive.
it is not expensive. ඊට පස්සේ කොහොමද අහන්නේ මේ ඔයාට කියන ඔන්න දැන් ඔයාගේ මල්ලි කෙනෙක් හරි කවුරු හරි දැන් ඔයා ජොබ් එකක් කරන ගමන් ඉන්නේ ඔයාගේ මල්ලි කෙනෙක් හරි කවුරු හරි මං කියන එක හරි ගියම මේක අරන් දෙන්නකෝ අක්කේ හරි අයියේ හරි කියලා අනේ මට මේක අරන් දෙන්න කියලා. ඔයා අහනවා ඒක ගණන්ද කියලා. ඒක මිල අධිකයිද? ඔයා අහනවා දැන් ඔයා ලොකු සල්ලිකුත් නෑ තාම මුල් තාම ගියා විතරයි තාම පළවෙනි පඩි විතරයි හම්බෙලා තියෙන්නේ. ඔයා අහනවා ඒක ගණන්ද කියලා අහනවා. කොහොමද අහන්නේ? Is it expensive? Is it expensive? මම expensive එක පල්ලෙහාට ගන්නවා. Is it expensive? ඒක ගණන්ද? ඒක ගණන්ද? අන්න ඔහම ඒක ගණන්ද කියලා අහන්නේ ළම. තේරුණාද? Is it expensive? ඒක ගණන්ද? ඊට පස්සේ දැන් ඔයා ඔන්න දැන් යනවා හරිද? දැන් අරයා කියනවා නෑ ඔය ගණන් නෑ it is not expensive පොඩි එකා කියලා ඔයා රවට්ටලා අරගෙන යනවා නෑ ඒක ගණන් නෑ කියලා. ඊට පස්සේ ඔන්න දැන් යනවා ගහලා තියෙනවා මේකේ price එක dollars අපි ගාම ඩොලර් 100ක් කියලා ගහලා තියෙනවා කියලා ඩොලර් 100ක් කියන්නේ 30000ක් විතරනේ. ඊපස්සේ අහනවා යකෝ මේක ගණන් නැද්ද කියලා අහනවා. අහනවා යකෝ මේක ගණන් නැද්ද? Isn't it expensive? අහනවා isn't it expensive? යකෝ ඒක ගණන් නැද්ද? Isn't it expensive? Isn't it expensive කියලා ඔයා කියනවා. Isn't it expensive? Right. Isn't it expensive කියලා කියනවා. හරිද? Right. Isn't it expensive කියලා කියනවා. ඒක ගණන් නැද්ද කියලා. ඒක ගණන් නැද්ද? ඒක ගණන් නැද්ද? Right. මේකත් මම විනාඩියක් දෙන්න ලියා ගන්න. ඊට පස්සේ අපි ඇක්ටිවිටි එකට යමු. එතන තව පොඩි ටිකක් තියෙනවා කියන්නේ. ඒ ටික කරලා අපි ඇක්ටිවිටි එකට යමු. Right. එතකොට මේ මම ඈම් එකත් එක්ක දුන්නේ නැහැ. හරිද? ඈම් එකත් එක්ක කියන්නේ I නේද? සාමාන්‍යයෙන් I විතරයි යන්නේ. මම කියන කෙනා විතරයි යන්නේ. ඒකෙන් ඔයා try කරන්න homework මම දෙන්නම්. දැන් දෙන්න homework. ඊට පස්සේ is එකත් එක්ක කියන්නේ කවුද? he එක යනවා, she එක යනවා. මේ දන්නේ නැති අයට දන්නේ නැහැ ලියන්න අවශ්‍ය නැහැ. it එක යනවානේ. ඊට පස්සේ ආ එකත් යන්නේ කවුද? they යනවා. we කියන එක එක්කෙනා යනවානේ. ආයේ මේවට කියන්නේ pronouns. මේවා අපි ඉස්සරහට හම්බ වෙනවා බය වෙන්න එපා. මේවට pronouns අපි කියන්නේ නේ. මේ O levels වලත් ඔයාලට තියෙන්නේ නැති. තිබුණා. right? ඊට පස්සේ am එකත් එක්ක ඉතින් I විතරමනේ යන්නේ. ඒකයි නෑනේ. is එකත් එක්ක ආයි ඕන nouns යනවානේ. ඒක වචන nouns කියන්නේ singular nouns මොනවද? tree වෙන්න පුළුවන්. tree is big. tree වෙන්න පුළුවන්. dog වෙන්න පුළුවන්. boy වෙන්න පුළුවන්. ඔය වගේ ඒවා යනවානේ. එතකොට මේ plural නම් trees වෙනවානේ. ගස් trees කියන්නේ ගස්. tree කියන්නේ ගස. trees කියන්නේ ගස්. dog කියන්නේ බල්ලා. dogs කියන්නේ බල්ලෝ. boy කියන්නේ කොල්ලා. boys කියන්නේ කොල්ලෝ. එතකොට මේකේ මොනවද? මොකද්ද? එතකොට nouns උත් එනවා. pronouns විතරක් නෙමෙයි nouns උත් මේවත් එක්ක එනවානේ. හරි. මම මෙතනට දාන්නම්. හරි මේක ලියා ගන්නකෝ. දන්නේ නැති අය පමණක්. he, she, it, they, we, I. I මේ I එකට තව එකක් එනවා you කියන කෙනත් you කියන කෙනත් එන්නේ I එක්ක. මෙතන you එකට දැම්මේ මම you කියන්නේ ඔයා. ඔයාලට කියන්නේ youම තමයි. හොඳයි. they කියන්නේ එයාලා. ඔයාලට කියන්නේ youම තමයි. දැන් මෙතන ගොඩක් ඉන්නවනේ. මෙතන 5 දෙනෙක් විතර ඉන්නවනේ. එතකොට you කෙනෙක් කියලාද මම you කියලා කියන්නේ. you are good. ඔයාලා හොඳයි කියලා මම කියන්නේ you are good කියලා.
you all are good. ඔයාලා ඔක්කොම හොඳයි කියලා කියන්න පුළුවන් you all are good කියලා. දැන් you are good කියන්නේ ඔයාලට ඔක්කොටම තමයි කියන්නේ. හරිද? හරි. එතකොට අපි මේකේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් යමු next week එකේ. please පාඩම් කරගෙන එන්න. රෙකෝඩින් එක බලන අයටත් කියන්න please පාඩම් කරගෙන එන්න. කියන්නේ පාඩම් කරගෙන කියන්නේ just අවබෝධය කරගෙන එන්න මේ questions හැදෙන හැටි පමණක්. මේ හතරෙන් ඒ කියන්නේ එක වාට එක වාක්‍යයක් තියෙනවනේ ඒ වාක්‍ය හතරක් පුළුවන්. ඒ කියන්නේ වාක්‍ය තුනක් පුළුවන් කියනවා වාට වාක්‍ය 12ක් පුළුවන් කියන එක. තේරෙනවද? මේක අර මල්ටිප්ලයි වෙලා යන්නේ. right. එතකොට මම මෙන්න මෙතන වාට homework එකක් දෙනවා මේ homework ඒ කියන්නේ තුනක් දෙනවා. ඒ කියන්නේ වාගේ අතින් ලියවෙනවා. එතකොට වාක්‍ය 12ක් ලියවෙනවා. හරිද? මේ අන්තිම දෙක ඔයා හිතලා ලියන්න. අන්තිම දෙක කියන්නේ එතකොට දෙකෙන් ඔයාලා ලියවෙනවානේ 8ක්. මේ 8 ඔයා තනියෙන් ලියන්න හිතලා pronoun හරි noun හරි දාලා ඕන එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? he is a boy දාන්න පුළුවන්. I am දසුන් කියලා දාන්න පුළුවන්. I am දසුන් දැම්මොත් එහෙම මොකද I am not දසුන් am I දසුන් ඊට පස්සේ am I not දසුන් කියලා එන්නේ. හරි. ඒක ටික මට එවන්න බලලා ඊට පස්සේ මම බලලා දෙන්නම්. හරිද? හරි. මම මෙතනට දාන්නම් he is සමන් කියලා. ඔහු සමන්. මේක ලියා ගන්න මේක homework. මේකත් හොඳ question එකක් ඇත්ත ජීවිතේ ඔයාලට use කරන්න පුළුවන්. ඔහු සමන්. මේ පළවෙනි එක නෙමෙයි. පළවෙනි එක ඉතින් මොන කෙනෙක්ට පුළුවන්නේ. මෙන්න මේ තුනෙන් හැදෙන ටික තමයි මරු. ඒ තුනෙන් හැදෙන එක හැදෙන තුන ඔයාලට හදා ගන්න පුළුවන් කියන්නේ වැඩේ ගොඩ. තේරෙනවද? මේක නිකන් ළමයි මේ එකක් වගේ. නිකන් අර මේ මොනවාද? කොකිස් අච්චුව තියෙන අච්චුවක් වගේ. ඔයාලට කැමති පට්ටෝරු දාලා කැමති රසකට කොකිස් හදා ගන්න පුළුවන්. හරිද? එකම හැඩේ නමුත් රසබල් වෙනස්. ඒ වගේ තමයි එකම ස්ට්‍රක්චර් එක වචන වෙනස්, තේරුම් වෙනස්, භාවිත කරන ආකාර වෙනස්. හරි. he is සමන් කියන එක තමයි ඔයා හදන්න ඕනේ හතර ඉතුරු තුන. ඊට පස්සේ තව දෙකක් ඔයා තනියෙන් try කරලා මට එවන්න. මේවා ඉතාමත් ලේසි. නිසා තමයි මම තනියෙන් homework කරන්න දෙන්න සහ මම කියලා දුන්නානේ. right. අපි යමු පොඩ්ඩක් මේ vocabulary ටිකක් ඉගෙන ගන්න. කොහොමද මේ vocabulary ටික ඉගෙන ගන්න කියලා මම පෙන්නන්නම්. right. මම හිතනවා මේක ලියලා ඉවර ඇති කියලා. මම මේ PDF එකක් දාන්නම්. හරි vocabulary. මේ vocabulary කියන්නේ වචන මාලාවට වචන ටිකකට. vocabulary 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 අපි හිතමු මේකේ වචනේ මේ ඔයාට හිතා ගන්න බෑ කියලා. ඔයාට හිතා ගන්න බෑ මේ වචනේ කොහොමද ලියන්නේ කියලා. ඒ වගේ වචන ඔයාට තියෙම හම්බෙනවා නම් අනිවාර්යෙන් හම්බෙනවා. ඒ වගේ වචන මම ඉස්සර ලියන්නේ මෙහෙම. මම වොක කියලා ලියනවා. වොක කියලා ලියන්න පුළුවන් නේ. දැන් බියුල් vocabulary කියලා නේ යු අකුරක් කියවෙන්නේ නැහැ නේ. ඕක අමතක වෙයි කියන බයට මම වොක බුලරි කියලා හරි මතක තියාගෙන ඉන්නවා. එතකොට බුලරි කියලා ලියද්දි මේ යු අකුර අමතක වෙන්නේ නැහැ නේ මට. තේරුණාද? කොච්චර pronunciations කැතයි. එහෙම pronounce කරන්නේ නැහැ. vocabulary කියලානේ හරි pronunciation එක. vocabulary කියලා ගන්න නැහැ. නමුත් අර මගේ අර ආරක්ෂාවට මේ දවස්වල මම vocabulary කියලා මම මතක තියාගෙන හිටියා. මම ඇත්තටම එහෙම මතක තියාගෙන හිටියේ නෑ. මම ඔයාලට කියන්නේ මතක තියාගෙන ඉන්න. ඒ වගේ ඒවා තිබ්බොත්. හැබැයි මම ඒ වගේ වචන මතක තියාගෙන හිටියා ඒ වගේ. සමහර ඒවා. නිකන් environment වගේ. environ කියලා මම දෙන්නේ. මොකද එතන n අකුරක් තියෙනවා. environment. කියද නැත්නම් n අකුරක් ඇහෙන්නේ නෑනේ. environ කියලා මම මතක තියාගත්තා. right. අපි vocabulary එකට එමු. මම ඔයාලට ඒකේ කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිද? පොඩ්ඩක් ඉන්න මම ඔයාලට නෝට් එකක් මම පෙන්නනවා. හරිද? ඒ නෝට් එකේ තියෙන වචන. අන්නේ වචන වලින් ඒ වචන මොකක්ද කියලා හොයලා මට පෙන්නන්න ඕන. හරිද? මම වචන පහක් වගේ දෙන්නම් දැනට. කට්ටිය පොඩි සංඛ්‍යාවක් ඉන්න නිසා. හරි. ඉන්න wait. right. හරි.
අපි බලමු ඔයාලට පෙනෙයිද දන්නේ නැහැ. right anyway මම මෙහෙම ගන්නම්කෝ. හරි. okay right බලන්න මේ ඔයාලට පේනවද කියලා ළමයි ස්ක්‍රීන් එක දකින්න. ඔයාලා මොබයිල් එකකින් ලොග් වෙනවා නම් චුට්ටක් zoom කරලා බලන්න වෙයි. right ඊට පස්සේ ඔයාලා ලැප් එකක් හිම තියනවා නම් හිම ප්‍රශ්නයක් නැහැ. anyway ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම මේවා ටිකක් තියෙනවා. හරි මම zoom කරන්නම් මෙච්චරක් විතර zoom කරන්නම්කෝ. මේ ටිකෙන් විතරක් දැනට අහන්නම්කෝ. එතකොට පේනවනේ. හරි. ඔයාට තියෙන්නේ මම ලියනවා ඔයාලට තියෙන්නේ මට zoom එකට message එකක් දාන්න මොකක්ද වචනේ හොයාගත්තා නම් හරිද මේකේ තියෙනවා මම දැන් මම බලන එකේ තියෙනවා 1 2 3 4යි 1 2 3 4යි 5යි 6යි 7ක් තියෙනවා හරිද මම මෙතනට දානවා මම මෙතනට දාන්නම් ඊ අකුර ඊට පස්සේ මම මෙතනට දාන්නම් ඒ අකුර sorry මෙතනට ඒ අකුර දාන්නම් right බලමු කවුද මුලින්ම දාන්නේ කියලා මේක තමයි first වචනේ බලමු කවුද දාන්නේ කියලා බලමු පුළුවන්ද කියලා ළමයි මේ ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්න කෙනෙක් මම පොඩ්ඩක් කියනවාද පේනවාද කියලා become නෙවෙයි become කියලා ලිව්වොත් එහෙම බෑ නෙමෙයි become කියලා ලිව්වොත් බෑ නෙමෙයි become මේ බෑ නෙමෙයි ඒ අකුරක් නෑනේ become කියන එක become නෙවෙයි සමහර zoom කරා මෙහෙම zoom කරන්න පුළුවන් නේද ඔයාලන්ට පේන්නේ නැද්ද දන්නේ නේද ඔයාලන්ට right හරිද මම අනිත් වචන ටික මම දෙන්නම් මේක විතරක් බලන්න try එකක් දීලා කට්ටිය perhaps yes perhaps very good perhaps මේක ඔයාලා දන්න වචනයක් perhaps කියන එක හැබැයි මේකේ දන්නේ ඔයාලා අනිත් වචන අනිත් සමාන පදයක් දන්නේ ඔයාලා මේකට perhaps කියන්නේ ළමයි sometimes කියන එකම තමයි perhaps කියන්නේ sometimes කියන එකම තමයි මේක සමානයි sometimes හරි අපි සාමාන්‍යයෙන් use කරන vocabulary කියලා book එකක් මේකේ තමයි අපි ලියන්නේ ඕනම දෙයක් අපි දන්නේ නැති phrases පවා කියන්නේ සමහර තනිකර සම්පූර්ණ වාක්‍ය පවා අපි මේ vocabulary එකේ තමයි ලියන්නේ සාමාන්‍යයෙන් මම මේකට කියන්නේ vocabulary විතරක් නෙමෙයි ආචාර පොත කියලා තමයි කියන්නේ මොකද අර ආචාරුවක් වගේ අපිට අමාරු කියන්නේ exam එකට කලින් බලන්න ඕන වචන ටික සහ notes තමයි මේක ලියන්නේ ඒකයි මම ආචාර පොත කියලා කියන්නේ right perhaps කියන්නේ සමහර විට කියන එක සමහර විට හරි මම අනිත් ටික ලියන්නම් ටිකක් මේ වැඩේ මේ අමාරු නිසා මම අනිත් දවසේ PDF එක දාලාම ඔයාලට කරනවා. එතකොට ඔයාලට හොයාගන්න ලේසිනේ. ඊට පස්සේ මම දානවා මේකේ තව වචනයක් තියෙනවා මේ warmly කියලා. warmly කියන්නේ උණුසුම් ලෙස කියලා. උණුසුම් ලෙස. right. මම අද මේ PDF එක ළමයි මේ කැම්පස් එකක් හරිද මේක කැම්පස් එකක් මගේ අපේ කැම්පස් එක යන්නේ මේක මේ වෙන කෙනෙක් එකක් කියන්නේ මේ කැම්පස් ළමයෙක් කියනවා මගේ ක්ලාස් ඒ ළමයාගේ එකක් ඒ ළමයාගේ assignment එකක් මේක right මේක නම් ඒ කියන්නේ එයා කරන්නේ මේ මොකද්ද මේක just එයාලා general english වගේ එකක් තමයි මේක කරන්න තියෙන්නේ මේ කතන්දරයක් තියෙන කතන්දරේ ගැන යාළුවා තියෙන ප්‍රසන්ටේෂන් එකක් කරන්න මේ අයියා මොන කතන්දර තුනක් තියෙනවා මේ කතන්දර තුනේ මොකටද ඔයා කැමති
එහෙම සීන් එකක් තියෙන්නේ. ලේසි කරන්න. එයාට පොඩි ගයිඩන්ස් එකක් තමයි මම දෙන්නේ. right. ඔයාලගේ ක්ලාස් එකෙන් පස්සේ දැන් අපි එයාට හෙට තමයි මේ තියෙන ප්‍රසන්ටේෂන් එක. එතකොට මේ අපේ මේ ක්ලාස් එකෙන් පස්සේ එයාට තමයි සෙෂන් එකක් ගන්න කොහොමද කරන්නේ? මේ ප්‍රසන්ටේෂන් එක කොහොමද කරන්නේ කියන එක. right. ඔයාලට ඉතින් ඉච්චර ලොකුවට දාම අවශ්‍ය නැහැ නේ. හරි. එතකොට warmly කියන්නේ උණුසුම් ලෙස කියන එක. expected මේක දින expected කියලා වචනයක්. expected කියන්නේ ළමයි මේ බලාපොරොත්තු වුණා කියන එක. තාම අපි tenses වලට ආවේ නැහැ. මේ ed කියන්නේ මොකටද? ed එන්නේ අතීත කාලයකටනේ. right. ඊට පස්සේ අපි ගමු මේ belonged කියන එක. belonged මෙතන belong කියලා එකක් තියෙන්නේ. belonged belonged කියන්නේ අයිති වුණා කියන එක. අයිති වුණා belonged කියන්නේ. right. ඊට පස්සේ මේ length කියන එක. මේ length ඉංග්‍රීසි මීඩියම් ගණන් කරා නම් දන්නව length කියන්නේ මොකක්ද කියලා. length කියන්නේ ළමයි දිග කියන එක. දිග මම මෙතන නැති වචනයකුත් දෙන්නම්. දිගත් එක්කම යන width කියන එක. පළල width 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 පළල. ඊට පස්සේ ඔයාලා කොහොමද මේ capacity එක මනින්නේ? කියන්නේ පරිමාව මනින්නේ. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ. උසට මොකද්ද කියන්නේ? height කියලා කියනනේ. height HEIGHT උස. දිග පළල උස. හරි. right. මේවත් මෙන්න මේ ටිකත් ලියා ගන්න. right. එතකොට අද vocabularies ටික මෙන්න මේ ටික perhaps කියන එක ලියුවා. ඊට පස්සේ warmly කියන එක. ඊට පස්සේ තියෙනවා expected බලාපොරොත්තු වුණා. ඊට පස්සේ belonged අයිති වුණා. belonged මේවා බලමු කොහොමද මේවා use කරන්න කියලා. හරිද? හරි. මොකද ළමයි මේ dictation විදියට මෙහෙම නිකන් වචන දීලා හරියන්නේ නැහැ. එහෙම වුණා නම් ඉතින් එහෙම වුණා ඕන ළමයට පුළුවන් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්න. ඩික්ෂනරි එක ගත්තම අල්ලලා ඒක හරි ඔක්ස්ෆර්ඩ් හරි ඩික්ෂනරි ගත්තා ඒකේ තියෙන වචන මම දන්නවටත් වඩා වචන ඕන තරම් තියෙනවනේ ඒකේනේ. කුරුරෙක් දන්නවට වඩා ඕනම මිනිස්සෙක් දන්නවට වඩා වචන තියෙනවා ඒ ඩික්ෂනරි. පුළුවන් එහෙම ඉගෙන ගන්න. එහෙම බෑ. මේ වචනත් එක්ක දෙන්න ඕනි වාක්‍ය. මේ වාක්‍ය කොහොමද දෙන්නේ? අපි බලමු මේක කොහොමද අපි යූස් කරන්න පුළුවන් කියලා next week එකේදී. හරි. right. මම හිතනවා කට්ටියට අද කරපු දේවල් තේරෙන්නේ නැති කියලා. right. තරුවි මට පොඩ්ඩක් කියනවා තේරුණාද කියලා? අද කරපු දේ. ඔව් සර් තේරුණා. හරි. okay thank you. හසික මට පොඩ්ඩක් කියන්න. හසික මොකද? හරි. okay. හරි. okay හසික thank you very much. right. එතකොට අපි next week එකේත් මේ වෙලාවටම හම්බෙමු. ඒ කියන්නේ 7ට හම්බෙමු. බදාදා 7ට. ඔයාලා කැමති නම් මේක කරගෙන දිගටම යන්න. right. okay. thank you Bigun. thank you. ඔයාලා වැඩේ කරගෙන යන්න කැමති නම් කියන්න මැසේජ් එකක් දාන්න. මොන හරි තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් අහන්න. කොහොමද අපි මේක කන්වර්ට් කරනවා general english ඒ කියන්නේ A level general english class එකකට කොහොමද මේක කන්වර්ට් කරනවා? මොකද spoken එකක් කළා තේරුමක් නැහැ නේ ඔයාලට ලොකු කාලයක් නේ. general english paper එකක් වෙනවා ලියන්න. ඒකට ඒ තියෙන කියන්නේ එතකොට රිසල්ට් sheet එක A4ක් තියෙදි මරුනේ නේද? නිකන් F එකක් S එකක් C එකක් නැතුව B එකකුත් තිබ්බත් කැතයිනේ නේ. right. 4ක්ම දාගන්න. right. anyway එහෙනම් අපි next week එකේ හම්බෙමු. thanks ආපු හැමෝටම. right. එහෙනම් right අපි හම්බෙමු. good night. මම recording එක දාන්නම් කට්ටියට. ඔයාලා යාළුවෝ ඉන්නවනම් යාළුවාට share කරන්න. right. එහෙනම් thank you all. bye. good night. have a nice day. have a nice week. enjoy your vacation.
ඔයාගේ වැකේෂන් එක එන්ජොයි කරන්න නිදහසේ ඉන්න නේ right නිදහසේ ඉන්න ඇත්තට මම මේ හොලිඩේ ඉන්න ගමන්ම ගන්න එච්චර කැමති වුණේ නැහැ නමුත් ගන්න වුණා ක්ලාස් එක මොකද ඉස්සරහට වැඩ තියෙන නිසා right okay now bye good night have a nice day thank you for coming okay thank you bye hi Praveen hello Praveen okay okay let's see next week